හැලෝ හැමෝට මොනිතින් අද තිෂානේ YouTube channel එකට අපි යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයගොල්ලන් වෙනුවෙන් අද ගෙනල්ලා තියෙන ඔයගොල්ලන් කවුරුත් මිස් කරගන්න හොඳ නැති විදිහේ සුපිරිම හොරර් මූවි කලෙක්ෂන් එකක පළවෙනි මූවි එකේ ෆුල් සිංහල රිවිව් එක. ඉතින් මේ මූවි එකේ නම තමයි The Grudge කියන්නේ. ඉතින් මේ මූවි එකේ ස්ටෝරි එක ගැන පොඩි විස්තරයක් කිව්වොත් ජපානයේ ගොඩක් ශාපලත් නිවසකට නොදැනුවත්ව පදිංචිට යන පිරිසක් එක්ක තමයි මේ කතාව ඉස්සරහට කන්ටිනියු වෙගෙන යන්නේ. ඉතින් ඔයත් මේ ශාපලත් නිවසේ පිටිපස්සේ තියෙන අඳුරු කතාව දැනගන්න කැමති නම් අද මූවි එකේ මුලින්දන් අගටම රැඳිලා ඉන්න කියනවා. ඒ වගේම අපේ channel එකට අලුත් මේ වගේ movies බලන්න ආස කෙනෙක් නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔය පහළ තියෙන subscribe කියන බටන් එක click කරලා තියාගන්න එක. එහෙනම් ඉතින් තවත් කතා ඕනේ නෑ. අපි යමු අපේ අද movie review එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද මූවි එකේ ඉස්සෙල්ලාම අපිට පෙන්නන්නේ පීටර් කියලා කෙනෙක් උදේම යාගේ වයිෆ් ඇහැරෙන්නත් කලින් ඇහැරගෙන බැල්කනි එකට වෙලා ඉන්නවා. ඇත්තටම මේගොල්ලන් ඉන්නේ මේ ජපානේ. පීටර්ගේ වයිෆ් ඇහැරිලා ඔයා හොඳින් නේද කියලා පීටර්ගෙන් අහද්දි එකපාරටම පීටර් බැල්කනි එකෙන් පැනලා සූසයිඩ් කරගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි අපේ මූවි එක හරියටම ස්ටාර්ට් වෙන්නේ. ඉතින් දැන් අපිට වෙන්නනේ යෝකෝ කියලා ගර්ල් කෙනෙක් එයා වැඩ කරන සමාජ සේවා මධ්‍යස්ථානෙන් එයාව දාලා තියෙන ගෙදරට යනවා අද වැඩ පටන් ගන්න කියලා. ඇත්තටම මේ ගෙදර යෝකෝට කරන්න තියෙන්නේ ටිකක් අසනීපෙන් ඉන්න වයසක ගෑනු කෙනෙක් වෙන එමාව බලා ගන්න වගේම මේ ගෙදර තියෙන අනිත් වැඩවලටත් උදව් වෙන්න. එමා ඇරුණා මේ ගෙදර ඉන්නේ එයාගේ පුතා වෙච්ච මැතිව්ගේ වයිෆ් වෙච්ච ජෙනිෆයි. ඉතින් එමාගේ ගෙදරට එන යෝකෝට ජෙනිෆර් එළියට යනවා කියලා නෝට් එකකුත් තියලා ගිහින් තියෙන නිසා එමාගේ වැඩ ඔක්කොම ඉවර කරන යෝකෝ ගෙදර ටික කැඩි වෙලා තියෙන නිසා ගෙදර අස් කරන්න උඩ තට්ටුවට එනවා. කොහමද උඩ තට්ටුව එක රූම් එකකින් සද්දයක් ඇහෙන්න ගන්න නිසා යෝකෝ මේ රූම් එකට ගිහින් බැලුවම මේ රූම් එකත් හොඳටම හැඩි වෙලා තමයි තියෙන්නේ. මේක නිසා මේ රූම් එකත් අස් කරන්න ගන්න යෝකොට මේ රූම් එකේ සිවිලිම උඩින් එක එක සද්ද වගේක් ඇහෙන්න ගන්නවා වගේම අපිට පෙන්නනවා රූම් එකේ වෙන සයිඩ් එකකින් තියෙන දොරක් හිමීට එකපාරට ඇරෙනවා කියලා. මේ වෙලාවේ ඇරුණ දොර ඇතුලෙන් සිවිලිමේ සද්ද මොනවද බලන්න උඩට නගින්න පටන් ගන්න යෝකෝ ලයිට් එකකුත් අරගෙන සිවිලිමේ වටේට අල්ලල්ල බලද්දි එකපාරටම යෝකෝගේ ඉස්සරහෙන් මතුවෙන ආත්මය යෝකෝව අල්ල ගන්නවා. ඊළඟ දවසේ උදේම යෝකෝ වැඩ කරන සමාජ සේවා මධ්‍යස්ථානෙම වැඩ කරගෙන ඉන්න කැරන් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන ඩග් එක ටිකක් රොමැන්ටික් වෙලා එදා දවසේ වැඩ ටික කරන්න සමාජ සේවා මධ්‍යස්ථානට එනවා. මේ වෙලාවේදී කැරන් ළඟට එන සමාජ සේවා මධ්‍යස්ථානයේ වැඩ බලන ඇලෙක්ස් යෝකෝ අද වැඩට ආවේ නැති නිසා එමාගේ ගෙදරට ගිහින් එතන වැඩ ටික බලා ගන්න පුළුවන්ද කියලා කැරන්ගෙන් අහනවා. ඊට පස්සේ එමාගේ අසනීපේ මොන වගේ එකක්ද කියලා විස්තරේමත් අහන කැරන් එමාගේ ගෙදරට එන්න පිටත් වෙනවා. ඊට පස්සේ කැරන් කොහොම හරි හොයාගෙන මේ එමාගේ ගෙදරට එනවා. හැබැයි කැරන් මෙහෙට එද්දි මෙයා තේරුම් ගන්නවා යෝකෝ මෙහෙට ඇවිල්ලා තියෙනවා කියලා. මොකද යෝකෝගේ බයික් එක මෙහි තියෙනවා. හැබැයි යෝකෝගේ නම කියලා කතා කරත් එයා පේන්නවත් නැහැ. ඒ වගේම වෙන කවුරුත් ඇවිල්ලා දොර අරින්නෙත් නැහැ. හැබැයි මේ ඉස්සරහ දොර ඇරලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ කැරන් දොර අරගෙන ගේ ඇතුළට එනවා. කොහොම හරි මේ වෙලාවේදී කැරන්ට වීදුරු දොරකට අත තියාගෙන උදව් ඉල්ලන එමාව දකින්න හම්බ වෙන නිසා මෙයා එමාව ගෙදරින් එළියට එක්කගෙන ඇවිත් එයාව අඳුන්වලා දීලා එමාව පිරිසිදුත් කරලා එමාගේ අනිත් වැඩ එහෙමත් කරලා ආයෙමත් එමාව නිදි කරවනවා. ඊට පස්සේ ගෙදර හැඩි වෙලා තමයි තියෙන්නේ කියලා දකින්න කැරන් වැකුම් ක්ලීන් එකත් අරගෙන උඩ තට්ටුවට යද්දි උඩ තට්ටුවේ තියෙන එක කාමරයකින් අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ මොකද්ද කියලා බලන්න හිතාගෙන කාමරයට යන කැරන්ට දකින්න හම්බෙන්නේ ටේප් වලින් ඔතල තියෙන කබඩ් එක. ඉතින් ටික වෙලාවක් මේක දිහා බලාගෙන ඉන්න කැරන් කබඩ් එක අරින්නෙත් නැතුවම ආයෙ එන්න හැරුණත් මේක ඇතුලේ පූසෙක් කෑ ගන්නවා ඇහෙන නිසා ටේප් ටිකත් අයින් කරලා කබඩ් එක කැරන් අරිනවා. මේ වෙලාවේදී කබඩ් එක ඇතුලේ කළු පූසෙක්ව තියාගෙන පොඩි ළමෙක් ඉන්නවා කියලා දකින්න කැරන් හොඳටම බය වෙලා පහළ තට්ටුවට දුවගෙන ඇවිත් ඇලෙක්ස්ට කෝල් එකක් දාලා මේ ඔක්කොම විස්තර ටික එයාට කියලා මැතිව්වත් ජෙනිෆර්වත් තාම ගෙදර ආවෙත් නැහැ. ඒක නිසා ඇලෙක්ස්ට පුළුවන් වෙලාවක මෙහෙට ටිකක් ඇවිත් යන්න කියලා මෙයා එහෙම කෝල් එක කට් කරලා දානවා. කෝල් එක කට් කරද්දිම මෙතන ටේබල් එකක් උඩ තියලා තියෙන ඩයරි එකක් දකින්න කැරන් මේක පෙරලලා බලද්දි මූවි එකේ ස්ටාර්ට් එකේදීම බැල්කනි එකෙන් පහළට පැනලා සූසයිඩ් කරගත්ත පීටර්ගේ ෆොටෝ එකක් ඒක ඇතුලෙන් හම්බ වෙනවා. මේ ෆොටෝ එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න කැරන් මේ ගෙදරින් එළියට යන්න හිතාගෙන ඉස්සරහා දොර පැත්තට ඇවිදගෙන ආවත් දොර ළඟ තියෙන ටේබල් එක උඩ තියෙන ෆොටෝ එකක් දකින්න කැරන් මේ ෆොටෝ එක දිහා බලනවා. මේ ෆොටෝ එකේ ඉන්නේ කලින් කැරන් කබඩ් එක අරිද්දි ඒක ඇතුලේ හිටියේ ළමයයි එයාගේ අම්මයි තාත්තයි කියලා කැරන් දැක්කත් මේ ෆොටෝ එකේ මේ ළමයාගේ අම්මගේ මූණ කොටස ඉරලා දාලා තමයි තියෙන්නේ. මේ වෙලාවේදීම කැරන්ට උඩ තට්ටුවෙන් සද්දයක් ඇහෙන නිසා මෙයා උඩ බලද්දි අර පොඩි ළමයා කැරන් දිහා බලාගෙන තමයි ඉන්නේ. මේ වෙලාවේදී මේ ළමයාගේ නම මොකක්ද කියලා කැරන් ජපන් භාෂාවෙන් අහද්දි එයාගේ නම ටෝෂියෝ කියලා මේ පොඩි ළමයා කියනවා. ඒත් එක්කම ගෙදර ලෑන්ඩ්ලයින් එකට කෝල් එකක් එන නිසා කැරන් ලෑන්ඩ් ෆෝන් එක තියෙන තැනට එනවා.
කැරන් මෙතනට එන්න කලින්ම කෝල් එක කට් වෙන නිසා අම්මට කොහොමද කියලා බලන්න තමයි මම කෝල් එකක් ගත්තේ. ඕගොල්ලන් ගෙදර ආවම මට කෝල් එකක් දාන්න. මම සූසන් කියලා ජෙනිෆර්ටයි මැතිව්ටයි වොයිස් මැසේජ් එකක් තියෙනවා. මේ සූසන් කියන්නේ කවුද කියලාත් මම මේ වෙලාවෙදිම ඔයගොල්ලන්ට කියන්නම්. මේ සූසන් කියලා කියන්නේ මැතිව්ගේ නංගි. ඉතින් ලෑන්ඩ් ෆෝන් එක ළඟට වෙලා සූසන් තිබ්බේ මැසේජ් එක අහගෙන ඉද්දි කැරන් ඉන්න තැනට එහා පැත්තේ කාමරේ ඡායාවක් එහාට මෙහාට යනවා කියලා දකින්න කැරන් මේ කාමරේ දොර ඇරියම එමා කාත් එක්ක හරි කතා කර කර ඉන්නවා කියලා කැරන් දකින්නවා. මේ නිසා එමාගෙන් කාත් එක්ක දුවා කතා කරන්න කියලා කැරන් ඇහුවත් එමා උත්තරයක් දෙන්නේ නැති නිසා ඔයා දැන් ටිකක් විවේක ගන්න කියලා කැරන් එමාව නිදි කරවනවා. මේත් එක්කම එකපාරම බය වෙන එමාව දකින්න කැරන් අනිත් පැත්ත හැරිලා බලද්දි අඳුරු දුමාරයක් එක්ක එක ආත්මයක්ව දකින්න මේ කැරනොත් හොඳටම බය වෙනවා. මේ සිදුවීමත් එක්ක මේ සීන් එක කට් කරලා අපිව එමාගේ පවුලයි ඉස්සෙල්ලම මේ ගෙදරට ආපු දවසට අරගෙන යනවා. මේ දවසේ එමා, ජෙනිෆර්, මැතිව්, සූසන් වගේම මේ ගෙදර විකුණන්න ආව සුසුකිත් මේ ඒගොල්ලන් එක්කම ගෙදරට එනවා. ඉතින් අනිත් හැමෝම සුසුකි එක්ක ගෙදර ගැන විස්තර කතා කර කර ගෙදර ගැන බල ඉන්න අතරේ මෙතන එමා නෑ කියලා දකින්න සූසන් මං අම්මව හොයාගෙන එන්නම් කියලා යනවා. එමාව හොයාගෙන යන සූසන්ට කළු පූසෙක්ගේ ස්ටැචු එකක් වගේම පූසෙක්ගේ රූප ඇඳපු බිත්තියකුත් දකින්න හම්බ වෙන නිසා මේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න සූසන් කොමාරි එමාවත් හොයාගන්නවා. එතකොටම මැතිව්යි ජෙනිෆයිත් මෙතනට එන නිසා මේ හැමෝන්ටම එමා සිවිලිම දිහා බලාගෙන ඉන්නවා දකින්න හම්බ වෙනවා. මේ හැමෝම එමා ගැන බලාගෙන ඉන්න අතරේ පහළ තට්ටුවේ තනියම ඉන්න සුසුකි වොෂ්රූම් එකට යන්න ආවම බාත් ටබ් එකේ මොබ් එක හිර වෙලා තියෙන නිසා බාත් ටබ් එකේ වතුර පිරලා තියෙනවා දැකලා මොබ් එක අයින් කරන්න බාත් ටබ් එක ඇතුළේ අත දැම්මම එකපාරටම ඒක ඇතුලෙන් මතුවෙන ආත්මයක් සුසුකිගේ අත අල්ල ගන්නවා. මේකට හොඳටම බය වෙන සුසුකි එයාගේ අත එළියට අරගෙන එයාගේ අත දිහා බලද්දි ගෑනු කෙනෙක්ගේ කොණ්ඩ ගස් අතේ පැටලිලා තියෙනවා දැකලා ඉක්මනට මෙයා මේවා අයින් කරලා දානවා. මේ වෙලාවේදී සුසුකිව හොයාගෙන මෙතනට එන මැතිව් සුසුකිවත් එක්කගෙන මෙතනින් ගිහින් සුසුකිට සල්ලි දීලා මේ ගෙදර අරගන්නවා. ඊළඟට මේ දවසේ රෑ මැතිව්යි ජෙනිෆයි නිදාගත්තම ජෙනිෆර්ට මේ පරිසරය තාම හුරු නැති නිසා හරියට නිින්ද යන්නෙත් නැති නිසා ජෙනිෆර් පහුවදා ටිකක් උදේම ඇහැරෙනවා. වැඩට යන ලෑස්ති වෙලා පහළට එන මැතිව් ජෙනිෆර් අවුලෙන් ඉන්න එක දැකලා මොකද ඇහුවම මේ පරිසරයට තාම හුරු නැති ප්‍රශ්නේ ජෙනිෆර් මැතිව්ට කියනවා. එතකොටම ටික දවසකින් මේ පරිසරයට හුරු වෙන්න බලමු කියලා ජෙනිෆර්ගේ හිත හදන මැතිව් වැඩට ගියාම සුපර් මාකට් එක පැත්තේ රවුමක් දාලා කන්න දේවල් ටිකක් අරගෙන ගෙදරට එන ජෙනිෆර් මේවා හදලා කාලා ඉවර වෙලා ටිකක් නිදාගෙන ඉද්දි එකපාරම ඇහුණ සද්දයකට ජෙනිෆර්ට ඇහැරෙනවා. මේ වෙලාවේදී ජෙනිෆර් එයා ස්ටූල් එක උඩින් තියලා තිබුණු වතුර ග්ලාස් එක පෙරලිලා තියෙනවා දැකලා වටපිට බලද්දි මෙතන එහා පැත්තේ ඇඳට වෙලා ඉන්න එමාව දැකලා ආයෙ යාට මොන හරි ඕනේ නම් මගින් ඉල්ලන්න කියලා එමාගේ පැත්තට ඇවිදගෙන යනවා. මේ වෙලාවේ අර ග්ලාස් එකෙන් බිමට හැලුණු වතුර වල ඉඳලා අඩි සටහන් ටිකක් ගෙදර උඩ පැත්තට තියෙනවා දකින්න ජෙනිෆර් හොඳටම බය වෙනවා. මොකද මේක එමාගේ වැඩක් වෙන්න බෑ. ඒ කියන්නේ එයාට හරියට ඇවිදින්නත් බැරි නිසා. ඊට පස්සේ මේ අඩි සටහන් පිටිපස්සෙන් යන්න පටන් ගන්න ජෙනිෆර්ට පඩිපෙළ නැගගෙන එද්දී කළු පූසෙක්ව දකින්න හම්බ වෙනවා. මේ කළු පූසගේ පිටිපස්සෙන් යන ජෙනිෆර්ට කවුරු හරි කෙනෙක් මේ පූසව අද්දෙකට ගන්නවා කියලා පේනවා. ඒත් මේ ගෙදර මේ වෙලාවේදී එමයි ජෙනිෆයි යරුනම වෙන කෙනෙක්ට ඉන්න බැරි නිසා ඔය ඉන්න කෙනා කවුද කියලා අහගෙන මෙයා උඩ තට්ටුවට නගිනවා. කොහමද ජෙනිෆර්ට උඩ තට්ටුවේ පොඩි ළමයෙක් දුවනවා දකින්න හම්බ වෙන නිසා මේ ළමයාගේ පිටිපස්සෙම ජෙනිෆර් කාමරය ඇතුළට යනවා. ජෙනිෆර් ඇතුළට ගිය ගමන්ම මේ කාමරේ දොර ඉබේම වැහිලා යනවා කියලා අපිට බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ හවස වැඩ ඉවර වෙලා මැතිව් ගෙදර එද්දි ගෙදර ඔක්කොම හොඳටම හැඩි වෙලා තියෙනවා කියලා දැකලා එයා අම්මා ගාවට ගිහින් ජෙනිෆර් කොහෙද කියලා අහද්දි ජෙනිෆර් උඩ තට්ටුවේ කියලා එයා පෙන්නන නිසා උඩ තට්ටුවේ ජෙනිෆර් ඉන්න කාමරේට එන මැතිව් ජෙනිෆර් මොනවාම හරි දෙයකට හොඳටම බය වෙලා ඉන්නවා මෙයාට දකින්න හම්බ වෙනවා. ජෙනිෆර්ගෙන් මොකද උනේ කියලා ඇහුවත් කිසිම දෙයක් කතා නොකරම ජෙනිෆර් ඉන්න නිසා ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න හිතාගෙන මැතිව් ෆෝන් එක ගන්න හදද්දිම ජෙනිෆර් ඉන්න ඇඳට එහා පැත්තෙන් මතුවෙන පොඩි ළමයාගේ ආත්මයට මැතිව් හොඳටම බය වෙනවා. ඒ වගේම යා මේ ජෙනිෆර්වත් මරලා දානවා. ඔය අතරෙම මේ දිහා හොඳටම බය වෙලා බලාගෙන ඉන්න මැතිව්ගේ මූණට එකපාරම ගෑනු කෙනෙක්ගේ ආත්මයක් එබෙනවත් එක්කම ඒ සීන් එක එහෙම කට් වෙලා යනවා. මේ සීන් එකෙන් පස්සේ අපිව ආයෙමත් මූවි එකේ වර්තමානයට තමයි අරගෙන එන්නේ. කලින් කැරන් ඇලෙක්ස්ට කෝල් එකක් දාලා පුළුවන් වෙලාවක එමාගේ ගෙදරට එන්න කියලා කිව්ව නිසා ටිකක් රෑවෙන්න ඇරලා එමාගේ ගෙදරට එන්න ඇලෙක්ස් ගොඩම්ම පාරක් කැරන්ටයි එමාටයි කතා කරත් කවුරුත්ම දොර අරින්නේ නැති නිසා ඇලෙක්ස්ම දොර අරගෙන ඇතුළට එනවා. මේ වෙලාවේදී එමා නිදාගෙන ඉන්නවා කියලා දකින ඇලෙක්ස් එමා ළඟට ගිහිල්ලා එයාව හැරවන්න හදදී තමයි තේරෙන්නේ එමා නිදාගෙන නෙමෙයි මැරිලා තමයි ඉන්නේ කියලා. මේකට හොඳටම බය වෙන ඇලෙක්ස් එමා ළඟින් පිටිපස්සට වෙද්දී කලින් අඳුරු දුමාරයක් එක්ක ආව
ආත්මය දැකලා හොඳටම බය වෙලා ඉන්න කැරන්ගේ ඇඟේ හැප්පෙනවා. කැරන්ගේ මොකද උනේ කියලා ඇලෙක්ස් ඇහුවත් ෂොක් වෙලා ඉන්න කැරන් වචනයක්වත් කතා කරන්නේ නැති නිසා ඇලෙක්ස් පොලිසියටයි ඇම්බියුලන්ස් වලටයි කතා කරලා එමාවයි කැරන්වයි හොස්පිටලයිස් කරනවා. ඊට පස්සේ පොලිසියයි එක්ක මෙතනට එන රහස් පරීක්ෂක නකගාවයි එයාගේ සහායක ඉගරාෂි ඇලෙක්ස්ගේ මැතිව්වයි ජෙනිෆර්වයි අන්තිමටම දැක්කේ කවද්ද කීකේ ප්‍රශ්න කරගෙන ඉද්දි මේ වෙද්දි අපේ මධ්‍යස්ථානයේ වැඩ කරන යෝකෝත් අතුරුදහන් වෙලා ඉන්නේ. ඒත් මං එයාගේ බයිසිකල් එක මේ ගෙදර ඉස්සරහා තිබුණා දැක්ක කියලා ඇලෙක්ස් නකගාවට කියන නිසා යෝකෝගේ බයිසිකල් එක බලලා නකගාව ඇවිල්ලා ලෑන්ඩ්ලයින් එකට ආව මැසේජ් එක චෙක් කරනවා. මේ වෙලාවේදී සූසන් තිබේ මැසේජ් එක අහන නකගාව සූසන් ගැන විස්තර හොයන්න කෙනෙක්ව යවන්න කියලා ඉගරාසිට කියලා මේ ලෑන්ඩ්ලයින් එකෙන්ම යෝකෝගේ ෆෝන් එකට කෝල් එකක් දානවා. මේ වෙලාවේදී යෝකෝගේ ෆෝන් එක මේ ගේ ඇතුළේම රින් වෙනවා ඇහෙන නකගාවයි ඉගරාෂි මේ සාද්දෙන පැත්ත හොයාගෙන යද්දී එදාට ආත්මය යෝකෝව අල්ලගත්ත තැන තිබිලා යෝකෝගේ ෆෝන් එක හම්බෙන නිසා මේ සිවිලිම වටේම ටෝච් ගහගෙන බලන නකගාවටයි ඉගරාෂිටයි මැතිව්ගේ වගේම ජෙනිෆර්ගේත් මලසිරුර මේ සිවිලිම උඩ තිබිලා හම්බ වෙනවා. ඒත් එක්කම තව කවුරු හරි කෙනෙක් යටි දත්තෙන් දත් මේ සිවිලිම උඩ වැටලා තිබිලා හම්බ වෙනවා. ඊළඟ දවසේ උදේම හොස්පිටලයිස් කරලා ඉන්න කැරන්ව හම්බ වෙන්නේ නැ නකගාව එදා එමාගේ ගෙදර දැක්ක ටොෂියෝද මේ ඉන්නේ කියලා කැරන්ට ෆොටෝ එකක් පෙන්නලා අහද්දී ඔව් මේ තමයි එයා කියලා අඳුරගන්න කැරන් එමාගේ ගෙදරදී දැකපු ඩයරි එක ගැනත් විස්තර නකගාවට කියනවා. මේලදී මෙතනට එන ඉගරාෂි නකගාව පැත්තකට අරගෙන ගිහින් සූසන් එදා වැඩ ඇරලා ගෙදර ආවත් එයාට මොකක් හරි කරදරයක් වෙලා වගේ පේන්නේ කියලා නකගාවට කියද්දී සූසන්ගේ ඔෆිස් එකේ CCTV ෆුටේජස් බලන්න පුළුවන් විදියක් හදන්න කියලා නකගාව ආයෙම කැරන් ළඟට එන්න හැදුවත් එමා ජීවත් වුණු ගෙදර දැනට අවුරුදු 3කට කලින් මේ ටොෂියෝ කියන ළමයාගේ පවුලේ අය තමයි ජීවත් වෙලා තියෙන්නේ කියන ඉගරාෂි නකගාවගෙන් ඒ ගැන මොකක් හරි දන්නවද කියලා අහනවා. මේ කතාව අහගෙන ඉන්න කැරන් කලින් නකගාව කැරන් ළඟ තියලා ගිය ෆොටෝ එක අතර ගද්දී නකගාව ඉගරාෂි එක්ක මෙතනින් යන්න යනවා. කැරන් ඉතින් ටොෂියෝ ඉන්න ෆොටෝ එක දිහා ආයෙ බලනවත් එක්කම ඒ සීන් එක හැම කට් කරලා අපිව ආයෙ මෙදා සූසන් මැතිව්ටයි ජෙනිෆර්ටයි වොයිස් මැසේජ් එකක් තිබ්බ දවසට අරගෙන එනවා. සූසන් එයාගේ ඔෆිස් එකේ වැඩ ඉවර කරලා අම්මට කොහොමද කියලා අහන්න මැතිව්ලගේ ගෙදරට පණිවිඩයකුත් තියලා ගෙදර යන ඔෆිස් එකේ කොරිඩෝ එක දිගේ එද්දි සූසන්ගේ පිටිපස්සේ කවුරු හරි එනවා වගේ සූසන්ට දැනෙන නිසා සූසන් කොරිඩෝ එක දිගේ දුවගෙන ඇවිල්ලා පඩිපෙළ ළඟට එද්දිම සූසන්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. එන කෝල් එක මැතිව්ගෙන් නිසා මෙයා මේක ආන්සර් කරාම සූසන්ට එහා පැත්තේ මහා අමුතුම සද්දයක් තමයි ඇහෙන්නේ. ඉතින් මේක මැතිව්ගේ ජෝක් එකක් වෙන්න ඇති කියලා මැතිව්ට ඔක නවත්තන්න කියලා සූසන් කියනවත් එක්කම කෝල් එක කට් වෙලා යනවා. දැන් මේ සූසන් ඉන්න තැන ඉඳලා උඩ බැලුවම පේන උඩම තට්ටුවේ ලයිට් එක නිවි නිවි පත්තු වෙන්න ගන්නවා. මේකට බය වෙන්න සූසන් යටම තට්ටුව දිහා බැලුවම යටම තට්ටුවේ ආත්මයක් තියෙනවා දකින්න සූසන් හොඳටම බය වෙලා ගාඩ් රූම් එකට දුවගෙන යද්දි පඩිපෙළේ ඉඳලා ආයෙමත් කොරිඩෝරට යන තැන තියෙන දොර ළඟදී සූසන්ගේ ෆෝන් එකේ පටිය අර ආත්මය අල්ල ගන්නවා. කොමරි ෆෝන් එක අරගෙන මෙතනින් පැන ගන්න සූසන් ගාඩ් රූම් එකට ඇවිල්ලා මේ විස්තරේ ගාඩ්ට කිව්වම මේක බලන්න සූසන් කිව්වේ පැත්තට එයා යනවා. ගාඩ් දිහා CCTV වලින් බලාගෙන ඉන්න සූසන්ට එකපාරම මේකෙනුත් ආත්මෙ පේන්න ගන්න නිසා මෙයා මේ CCTV ෆුටේජස් ටිකත් බලලා එළියට ඇවිල්ලා ටැක්සි එකකට කතා කරගෙන එයාගේ ගෙදර තියෙන ෆ්ලැට් එකට එනවා. සූසන් එයාගේ ගෙදර තියෙන ෆ්ලෝ එකට යන්න ලිෆ්ට් එකේ යද්දි ලිෆ්ට් එකේ එහා පැත්තෙන් ඉන්න පොඩි ළමෙක්ගේ ආත්මයක් සූසන් දිහා බලාගෙන ඉන්නවා කියලා අපිට පෙන්නුවත් ඇත්තටම මේ සීන් එක සූසන් දකින්නේ නැහැ. ඒ නිසා එයා ගෙදරට ඇවිල්ලා දොර වහලා ඉද්දි සූසන්ගේ ගෙදර ලෑන්ඩ්ලයින් එකට මැතිව්ගෙන් කෝල් එකක් එනවා. මේ කෝල් එක ආන්සර් කරාම ඔයාගේ ගෙදර නම්බර් එක කියන්න කියලා සූසන්ගේ ගෙදර නම්බර් එක අහනවත් එක්කම සූසන්ගේ ගෙදර බෙල් එක වදිනවා. මේ නිසා සූසන් ගිහින් කවුද කියලා ඩෝවීව් එකෙන් බලද්දි එළියේ ඉන්නේ මැතිව් කියලා දැකලා දොර ඇරියම දැන් එළියේ කවුරුවත්ම නැහැ. ඒත් එකපාරම සූසන් අර ඔෆිස් එකේ පඩිපෙළ ළඟ ඉද්දි කෝල් එකෙන් ආව අමුතු සද්දේ මෙතනිනුත් එන්න පටන් ගන්න නිසා හොඳටම බය වෙලා ඇඳට දුවන සූසන් බෙඩ් ෂීට් එකත් පොරවගෙන ඉද්දි මෙයාට තේරෙනවා බෙඩ් ෂීට් එක ඇතුලේ තව කවුරු හරි කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවෙදි මේ එකපාරට බෙඩ් ෂීට් එක ඇතුලෙන් මතුවෙන ආත්මය සූසන්ව ඇතුලට ඇදලා ගන්නවා. මේකත් එක්කම අපිව ආයෙමත් මූවි එකේ වර්තමානයට අරගෙන ඇවිල්ලා ඇලෙක්ස්ගේ සමාජ සේවා මධ්‍යස්ථානයේ පෙන්නනවා. ඇලෙක්ස් මේ දවසේ වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න එයාගේ ඔෆිස් එකේ ඉඳලා පහළට එද්දි කවුරු හරි කෙනෙක් ඉරුණු ඇඳුම් ඇඳගෙන ලේත් පෙරාගෙන මෙතනින් ඇවිදගෙන යනවා කියලා දැකලා මේ කෙනා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා මේ ඉන්නේ යෝකෝ කියලා මෙයා අඳුර ගන්නවා. ඊට පස්සේ යෝකෝට කතා කරලා ඇලෙක්ස් එදා මොකද උනේ කියලා යෝකෝගෙන් අහද්දි ඇලෙක්ස්ගේ පැත්තට හැරිලා ඇලෙක්ස් දිහා බලන යෝකෝගේ කටේ යටි ඇඳ නැහැ කියලා අපිට බලා ගන්න පුළුවන්. මේක දැකලා හොඳටම බය වෙන ඇලෙක්ස් මෙතනදිම මැරිලා වැටෙනවා. ඒ වගේම මම මෙතනදිම කියන්න ඕනේ මේ ඉන්නේ ඇත්තම යෝකෝ නෙවෙයි
නෙවෙයි එයාගේ ආත්මය කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කැරන් එදා ඉගරාශි නකගාවගෙන් හොස්පිටල් එකේදී ටොෂියෝගේ පවුලේ අය ගැන කිව්ව කතාව අහගෙන ඉඳලා දැන් මේ පවුලේ අය ගැන විස්තර හොය ඉන්නවා. මෙලදී කැරන්ට හොයාගන්න පුළුවන් වෙනවා ටොෂියෝගේ තාත්තා වෙන ටකියෝ ටොෂියෝගේ අම්මා වෙන කයාකෝවයි ටොෂියෝවයි මරලා එයාත් සුසයිඩ් කරගෙන කියලා. ඉතින් ඒ කියන්නේ එදා කැරන්ට හම්බුන ටොෂියෝ කියන ළමයා ඇත්තටම අවතාරයක්ද? අපි බලමු මූවි එකේ ඉස්සරහට ඒ ගැන. කොහමරි මේ ගැන විස්තර හොය ඉන්න කැරන්ට මේ අතරේ තිබිලා පීටර්ගේ සුසයිඩ් සීන් එක ගැනත් විස්තර වගේක් හම්බෙන නිසා එදා එමාගේ ගෙදර තිබුණු ඩයරි එකෙන් හම්බුන ෆොටෝ එක මේ පීටර්ගේ නේද කියලා මතක් වෙනවා. මේ අතරම සූසන්ට මොකද උනේ කියලා විස්තර හොය ඉන්න නකගාවට එදා සූසන් CCTV ෆුටේජස් වලින් දැක්ක ආත්මෙම මෙයාත් දකිනවා. ඊළඟ දවසේ උදේම ඩාක්ටර් එළියට යනවා කියලා පණිවිඩයකුත් තියලා කැරන් සූසයිඩ් කරගත්ත පීටර්ගේ වයිෆ් හොයාගෙන ඇවිල්ලා කැරන් එයාට අඳුන්වලා දීලා එයාව කයාකෝ කියලා ගෑනු කෙනෙකුව දැනගෙන හිටියද කියලා පීටර්ගේ වයිෆ්ගෙන් අහනවා. එතකොට මං ඕට උත්තර දෙන්නේ නෑ කියලා පීටර්ගේ වයිෆ් කිව්වා. කැරන් දිගින් දිගටම අනේ මට උදව් කරන්න කියලා ඉල්ලන නිසා පීටර්ගේ පරණ ෆොටෝ ටික කැරන්ට පීටර්ගේ වයිෆ් දෙනවා. ඉතින් මේ ෆොටෝස් දිහා බලාගෙන ඉන්න කැරන්ට මේ හැම ෆොටෝ එකකම කයාකෝ කොහෙන් හරි පීටර් දිහා බලන් ඉන්නව වැදිලා තියෙනවා කියලාත් නෝට් වෙනවා. ඊට පස්සේ අපිව ආයෙමත් මූවි එකේ පිටිපස්සට අරගෙන යනවා. පීටර් යාගේ ඔෆිස් එකට වෙලා ඉද්දි හැමදාම පීටර්ගේ නමට මේ කයාකෝ කියන ගෑනු කෙනාගේ නමින් ලියුම් එන නිසා මේ කවුද කියලා බලන්න එක දවසක් පීටර් කයාකෝගේ ගෙදරට යනවා. ටික වෙලාවක් පීටර් කයාකොට කතා කරත් කිසිම කෙනෙක් දොර අරින්නේ නැති නිසා ගෙදර සයිඩ් එකට එන්න කවුරු හරි ඉන්නවා කියලා තේරලා මෙයා ඒ පැත්තට ගියාම මෙයාට ටොෂියෝව හම්බ වෙනවා. ඉතින් පීටර් ටොෂියෝට කතා කරා ටොෂියෝ එයා හිටියේ ජනේලෙන් ගේ ඇතුළට යන නිසා පීටර් දොර අරගෙනම ගේ ඇතුළට යනවා. මෙලදී ගෙදර වොෂ්රූම් එකෙන් සද්දයක් ඇහෙන නිසා ඒ පැත්තට ගිහින් බලන පීටර්ට ටොෂියෝ මෙතන වැටිලා ඉන්නවා දකින්න හම්බ වෙන නිසා ටොෂියෝවත් උස්සගෙන සාල්ට එන පීටර් ටොෂියෝගෙන් ගෙදර තනියම දින්නේ කියලා ඇහුවත් ටොෂියෝ කිසි දෙයක් නොකිය ඉන්න නිසා වටපිට බලන පීටර්ටත් කයාකෝගේ මූණ ඉරලා දාපු ටොෂියෝලාගේ පවුලේ ෆොටෝ එක හම්බ වෙනවා. ඒත් එක්ක මේ වෙලාවේදී එළියෙන් පූසෙක් කෑ ගහනවා ඇහෙන පීටර් ඒ දිහා බලාගෙන ඉද්දී පීටර්ට පිටිපස්සෙන් ඉන්න ටොෂියෝත් පූසෙක් වගේ කෑ ගහනවා කියලා අපිට පෙන්නනවත් එක්කම අපිව ආයෙමත් මූවි එකේ වර්තමානයට අරගෙන එනවා. මේ වෙලාවේදී කැරන් නකගාව හම්බ වෙන්න ඇවිල්ලා කැරන් හොයාගත්ත කයාකෝගේ කතාව නකගාවට කියලා එහෙම කතාවක් තියෙනවද කියලා අහද්දී ඒ ගෙදර මායි තව සහායකයෝ තුන් දෙනෙකුයි විමර්ශනයක් කරගෙන ඉද්දී එතන හිටිය දෙන්නෙක් අබිරාස් විදියට මැරුණා වගේම තව කෙනෙක් අතුරුදහන් වුණා කියන නකගාව කවුරු හරි කෙනෙක් ගොඩක් දුක් විඳලා කොහේ හරි මැරුණොත් ඒ තැන මරණයේ කොටසක් බවට පත් වෙනවා වගේම ඒකත් එක්ක ගැටෙන ඕනම දෙයක් විනාශ වෙලා යනවා කියලා නකගාව මෙතනින් යනවා. ඉතින් මේ නකගාව නොකිය කිව්වේ ඒ ගෙදර මොකක් හරි අద్භූත බලවේගයක් තියෙනවා කියලා. කොහමද මේ දවසේ රෑ වෙනකම් මේක ගැන කල්පනා කර ඉන්න නකගාව මෙයා එක්ක ඉඳලා නැති වුණු සගයෝ තුන් දෙනාගේ ෆොටෝ එකක් බල ඉඳලා මේ ගෙදර විනාශ කරලා දාන්න හිතාගෙන පෙට්‍රල් කෑන් ටිකුත් අරගෙන කයාකෝගේ ගෙදරට එනවා. නකගාව ඉතින් මේ ගෙදරට එද්දී මේ ගෙදර වොෂ්රූම් එකෙන් පොඩි ළමෙක් කඩනවා ඇහෙන නිසා නකගාව වොෂ්රූම් එකට ගියාම ටොෂියෝ බාත්ටබ් එකේ ගිලිලා ඉන්නවා කියලා එයා දැකලා ටොෂියෝ වෙතනින් එළියට අරගෙන නකගාව ටොෂියෝ දිහා බලාගෙන ඉද්දී එකපාරටම ටොෂියෝ ඇස් දෙක අරිනවත් එක්කම පිටිපස්සෙන් ආව ආත්මයක් නකගාවව බාත්ටබ් එකට ගිල්ලලා මරලා දානවා කියලා අපිට පෙන්නනවා. මේ අතරම කයාකෝගේ විස්තර හොයාගෙන එළියට ගියේ කැරන් ගෙදර එද්දී ඩක් කැරන්ව හොයාගෙන එමාගේ ගෙදරට යනවා කියලා පණිවිඩයකුත් තියලා ඩක් එමාගේ ගෙදරට ගිහින් ඉන්නවා. ඇත්තටම මේ එමාගේ ගෙදර කියලා කිසිම දෙයක් දන්නේ නැතුව ඉන්න ඩක් ඇත්තටම ඉන්නේ කයාකෝගේ ගෙදර කියලා මූවි එක බලාගෙන යන අපිට තේරෙනවා. දැන් මේ මැසේජ් එක අහපු ගමන් ඩක්ව හොයාගෙන කයාකෝගේ ගෙදරට එන කැරන්ට මේ ගෙදර ඇතුළු වුණ හැම සිදුවීමක්ම මේ විදිහටම පේන්න පටන් ගන්නවා. එදා කොමාරි පීට මේ ගෙදරට ඇවිල්ලා මේ ගෙදර කයාකෝගේ මූණ ඉරලා දැම්ම ෆොටෝස් ගොඩක් තියෙන රූම් එකකට ආවම එතනදී පීටට එදා කැරන්ට හම්බුන ඩයරි එක දකින්න හම්බ වෙනවා වගේම හැම ෆොටෝ එකකින්ම ඉරාගත්ත කයාකෝගේ මූණු ටික ගහපු දොරක් හොයාගන්නත් පුළුවන් වෙනවා. පීට ඉතින් මේ දොර ඇරලා බලද්දී මෙතන තිබිලා කයාකෝගේ බොඩි එක වැටෙන නිසා මෙයා හොඳටම බය වෙලා එදා මේ ගෙදරින් එළියට දුවගෙන යනවා. මේත් එක්කම කොමාරි දැන් වෙන රූම් එකකින් අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගන්න නිසා කැරන්නේ රූම් එකට ගියාම කැරන්ට දකින්න හම්බ වෙන්නේ කයාකෝ වගේ මෙයාගේ ළමයාගේ ආත්ම එකතු වෙලා ටකියෝ එල්ලලා මරලා තියෙනවා කියලා. ඇත්තටම මීට අවුරුදු 3කට කලින් කයාකෝ එයාගේ මහත්තයා වෙච්ච ටකියෝ මරලා තියෙන්නේ කයාකෝ අර පීටට කැමැත්තෙන් ඉන්නවා කියලා දැනගත්තු නිසා. ඒ වගේම එදා ටකියෝට ආපු ලොකු ආවේගය නිසා තමයි එයාගේ පුතාවත් බාත්ටබ් එකේ ගිල්ලලා මරලා දාලා තියෙන්නේ. දැන් ඉතින් කැරන් තේරුම් ගන්නවා කයාකෝවයි එයාගේ පුතාවයි හරිම අමානුෂික විදියට එයාගේ මහත්තයා වෙච්ච ටකියෝ මරපු නිසා තමයි කයාකෝගේ එයාගේ පුතාගේ ආත්ම එකතු වෙලා ටකියෝව මැරුවේ කියලා. ඊළඟට ඉතින් මේ හැමදේම දැකලා තේරුම් අරගෙන බය වෙලා මේ ගෙදරින් එළියට යන්න හිතාගෙන පහළ තට්ටුවට දුවගෙන එන කැරන්ට මගදී ගොඩක් අමාරුවෙන් ඉන්න ඩග්වත් හම්බ වෙනවා. ඊට පස්සේ කැරන් ඩග්වත් අරගෙන මේ ගෙදරින් එළියට යන්න try කරත් ගෙදර උඩ තට්ටුවේ ඉඳන් හිමීට පහළට එන කයාකෝගේ භයානක ආත්මය ඩග්ව මෙතනදිම මරලා දානවත් එක්කම මෙතනට නකගාව ගෙනල්ලා තියලා තිබ්බ පෙට්‍රල් කෑන් දකින කැරන් මේවට ගිනි තියන්න හැදුවත් කයාකෝගේ ආත්මය කැරන්ගේ අතල්ල ගන්නවා.
ඒත් කයාකෝගේ ආත්මය කැරන්ගේ මූන්ට එබෙද්දිම ලයිට් එක පෙට්‍රල් ගොඩට විසිකරන කැරන් මෙතන ගිනි තියලා දානවා. ඊට පස්සේ ඉතින් මේ ගින්න දැකලා මෙතනට පොලිසියෙන් වගේම ඇම්බියුලන්ස් වලිනුත් ඇවිල්ලා මෙතන තියෙන ගින්දර නිවලා දාලා මලසිරුරු ටික හොස්පිටල් එකට අරගෙන යනවා. එදා නකගාව කිව්වා වගේම මේ ගෙදර එක්ක ගැටුණු හැම කෙනෙක්ම මේ වෙද්දි මැරුණා කියලා මූවි එක බලාගෙන ආවා අපිට තේරෙනවා. එම්මා, ජෙනිෆර්, මැතිව්, යෝකෝ, ඇලෙක්ස්, සූසන්, ඒ වගේම ඩග්. ඉතින් මේ හැමෝම මැරුණා තාම එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා කියලා මූවි එක අවසානට අපිට පෙන්නනවා. ඒ ඉතින් වෙන කවුරුත් නෙමෙයි කැරන්. කැරන් ඉතින් එදා කයාකෝගේ ගෙදර ගිනි තියලා එයාගේ ජීවිතේ බේරගෙන තිබ්බත් අවසානයේදී ඩග්ගේ බොඩි එක බලන්න එන්න කැරන්ට පිටිපස්සේ කයාකෝගේ දරුණු ආත්මය තියෙනවා කියලා අපිට පෙන්නනවත් එක්කම මේ මූවි එක එන්ඩ් වෙලා යනවා. මූවි එක පටන් ගත්ත ගමන් අපිට පෙන්නන්නේ ට්‍රිෂ් කියන ගෑනු කෙනා හැදුව කෑම හරි නෑ කියලා එයාගේ හස්බන්ඩ් ට්‍රිෂ්ට බැනගෙන ඉන්නවා. මේකට තරහ යන ට්‍රිෂ් එයාගේ හස්බන්ඩ් ළඟට ඇවිල්ලා උණු තෙල් ටික එයාගේ ඔළුවට වක් කරලා පෑන් එකෙන් එයාගේ ඔළුවට ගහලා එයාගේ හස්බන්ඩ්ව මරලා දානවා. ඔන්න ඉතින් දැන් තමයි අපි අද බලන්න හදන The Grudge දෙවනි මූවි එක හරියටම ස්ටාර්ට් වෙන්නේ. දැන් අපිට පෙන්නන්නේ ස්කූල් එකක ඉගෙන ගන්න ගෑනු ළමයි 3 දෙනෙක් වෙන චැන්සායිවයි මියුකිවයි ඇලිසන්වයි. මේ 3 දෙනාගෙන් ඇලිසන් කියන්නේ මේ ස්කූල් එකට අලුතෙන් ආව ටිකක් ලැජ්ජශීලී ගෑනු ළමෙක්. ඉතින් මේ 3 දෙනා ওই විදිහට කතා කර කර ඉද්දී චැන්සායි මියුකි ඇලිසන්ට කෑමකට ආරාධනා කරලා ඒකට යන දවසයි වෙලාවයි පස්සේ කියන්නම් කියලා මෙතනින් යනවත් එක්කම ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නන්නේ එක්ක ඕන්න කමන්නේ අපි අදම කෑමකට යමු කියලා චැන්සායි මියුකි ඇලිසන් එක්කගෙන The Grudge පළවෙනි මූවි එකේදී අපි දැක්ක කයාකෝගේ ගෙදරට එනවා. මේ වෙලාවේදී මේ තැන මොකද්ද කියලා අහන ඇලිසන්ට මේක තමයි මුළු ජපානයේම තියෙන හොල්මන් වලින් පිරුණු ගෙවල් වලින් වැඩියෙන්ම බය හිතෙන ගෙදර කියලා අඳුන්වලා දෙන චැන්සා මේක ඇතුළට යන හැමෝන්ටම මේ ගෙදර සාපේ වදිනවා කියන ගමන්ම ඇලිසන්වයි මියුකිවයි එක්කගෙන මේ ගෙදර ඇතුළට එනවා. ඉතින් මේ විදිහට ගෙදර ඇතුළට යද්දී මේ ගෙදර ඇතුළේ කැරන් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් මරලා මේ ගෙදරටත් ගිනි තිබ්බ කියලා කතාවක් තියෙනවා කියන චැන්සා මියුකිටත් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් මයිකල්වත් එක්කගෙන එක දවසක් මේ ගෙදරට ඇවිල්ලා බලන්න කියන ගමන්ම ඇලිසන්වත් ඇදගෙන උඩ තට්ටුවට යනවා. මේ ඇයි පිටිපස්සෙන්ම මියුකි යන්න හැදුවත් මේ වෙලාවේ වොෂ්රූම් එක පැත්තෙන් සද්දයක් ඇහෙන නිසා එයා මේ පැත්තට යනවා. කොහමරි වොෂ්රූම් එක පැත්තට එන මියුකි බාත් ටබ් එක දිහා බලද්දී මේකේ පිරලා තියෙන කළු පාට වුණු වතුර හෙලවෙන්න ගන්න නිසා මෙයා හොඳටම බයලා වොෂ්රූම් එකෙන් එළියට එද්දිම මෙතනට එන චැන්සා ඇලිසන්ට අපි හොඳ වැඩක් දෙමු කියාගෙන මියුකිවත් එක්කගෙන උඩ තට්ටුවට එනවා. ඊළඟට උඩ තට්ටුවට එන මේ 3 දෙනා කයාකෝ ඉන්නවා කියන සිවිලි මුඩට නගින්න පුළුවන් දොර තියෙන කාමරයට ඇවිල්ලා අර සිවිලි මුඩට නගින්න පුළුවන් තැන දොර අරිනවා. කලින් මූවි එක ඔයගලන් බැලුවා නම් මේ තමයි එදා කයාකෝ යෝකෝ අල්ලගත්තේ තැන කියලා ඔයගලන්ට මතක් වෙනවා ඇති. මේ වෙලාවේදී මායි මියුකි දෙන්නම මේක ඇතුළට ගිහින් S2 වහගෙන 10ට ගණන් කරලා S අරිද්දී අපි කයාකෝගේ ආත්මය දැක්ක කියලා මෙයා බොරුවට කියනවා. ඇලිසන් ඉතින් මේකට රැවටිලා මේක ඇතුළට යද්දිම කයාකෝ පීටර් ගැන විස්තර ලියලා තිබුණු ඩයරි එක තියෙනවා දැක්කා. ඩයරි එක ගැන එච්චර බලන්නේ නැතුව මේ S2 වහන් ගණන් කරන්න පටන් ගනිද්දිම චැන්සා එළියෙන් දොර වහලා දානවා. මේ නිසා බය වෙලා දොර අරින්න කියලා කෑ ගහන ඇලිසන්ගේ කටහඬ රෙකෝඩ් කරගන්න චැන්සා ටික වෙලාවකින් මියුකිට දොර අරින්න කියලා කිව්වම මියුකි දොර අරින්න try කරනවා. ඒත් මියුකිට ඒක කරන්න බැරි නිසා චැන්සා දොර අරින්න try කරලා බැරි තැන අපි එළියෙන් දොර අල්ලගෙන නැහැ. ඔයා දොර අරින්න කියලා ඇලිසන්ට කියනවත් එක්කම ටොෂියෝගේ ආත්මය ඇලිසන් ඉන්න තැනට ඇවිල්ලා පූසෙක් වගේ කෑ ගහන්න පටන් ගන්නවා. මේක නිසා හොඳටම බය වෙලා ඇලිසන් මෙතන බිම ඉඳගෙන වටපිට බලද්දී සිබිලිම උඩ ඉඳලා මතුවෙන කයාකෝගේ භයානක ආත්මය දැකලා මෙයා තවත් හොඳටම බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේදී ඇලිසන්ට කිසිම කරදරයක් කරන්නේ නැතුව කයාකෝ මේ දොර ඇරලා දෙන නිසා ඇලිසන්ට මෙතනින් දුවගෙන යන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ටෝකියෝ වල ඉඳලා කැලිෆෝනියා වලට අරගෙන එන අපිට පෙන්නන්නේ අසනීපෙන් ඉන්න කලින් මූවි එකේ කැරන්ගේ අම්මව බලන්න එන කැරන්ගේ නංගිව. මෙයාගේ නම ඕබි. ඕබි ඉතින් අම්මව බලන්න ආවම කැරන්ට පොඩි කරදරයක් වෙලා එයාව හොස්පිටලයිස් කරලා තමයි ඉන්නේ කියන අම්මා ඕබිට ටෝකියෝ වලට ගිහින් කැරන්ව බලා ගන්න කියන නිසා ඊළඟ දවසේම ඕබි ටෝකියෝ වලට එන්න පිටත් වෙනවා. කොහමරි ටෝකියෝ වලට එන ඕබි කැරන් ඉන්න හොස්පිටල් එකට ගිහින් කැරන් ගැන විස්තර රිසෙප්ෂන් එකෙන් ඇහුවත් මේ අයට ඉංග්‍රීසි කතා කරන්න බැරි නිසා මේ වෙලාවේදී මෙතනට එන ඊසන් කියලා කොල්ලෙක් ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් කරලා ඕබිට උදව් කරනවා. ඊට පස්සේ කැරන් ළඟට එන ඕබිව දකින්න කැරන් ඕබිව බදාගෙන ඒක නවත්තන්න පුළුවන් එකම කෙනා මම විතරයි. ඒක නිසා මම මේ හොස්පිටල් එකෙන් ඉක්මනටම එළියට අරගෙන යන්න කියලා කලබල කරන්න පටන් ගන්න නිසා මෙතනට එන හොස්පිටල් එකේ ගාඩ්ලා ඕබිව මෙතනින් එළියට යවලා කැරන්ට දඟලන්න බැරි විදියට එයාගේ අත් එහෙම ඇඳට තියලා බැඳලා දානවා. මේ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නන්නේ ට්‍රිෂියාගේ හස්බන්ඩ් එක මේ ඇගේ ළමයි ජීවත් වෙලා ඉන්න චිකාගෝ වල ගෙදරක පදිංචියට එනවා. ට්‍රිෂ්ගේ ළමයි දෙන්නගේ නමුත් මම මේ වෙලාවෙදිම කියන්න මොකද එතකොට මූවි එක තේරුම් ගන්න ලේසි නිසා. ට්‍රිෂ්ගේ පොඩි පුතාගේ නම තමයි ජේක් කියන්නේ. ඒ වගේම ට්‍රිෂ්ගේ ලොකු දුවගේ නම තමයි ලේසි. මම
මේ අයව ට්‍රිෂ්ගේ ළමයි කියලා අඳුන්වලා දුන්නත් ඇත්තටම මේ ට්‍රිෂ් කියන්නේ මේ ළමයින්ගේ තාත්තගේ දෙවෙනි මැරේජ් එකේ වයිෆ් නිසා ට්‍රිෂ් නෙමෙයි මේ අයගේ ඇත්තම අම්මා. කොහමද මේගොල්ලන්ගේ ගෙදර තියෙන ෆ්ලැට් එකක නිසා මේගොල්ලන්ගේ ගෙදරට අල්ලපු ගෙදර ජීවත් වෙන්නේ ෆ්ලෙමින්ගේ පවුලේ අය. අපි අද මූවි එකේ ස්ටාර්ට් එකේදීම ට්‍රිෂ්යාගේ හස්බන්ඩ්ව මරලා දානවා දැක්කත් තාම මේ අය මූවි එකේ ජීවත් වෙන නිසා ඒ සීන් එක මූවි එකේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් වෙන්න ඇති කියලා අපි මූවි එකේ ඉස්සරහට බලාගෙන යමු. කොහමද මේ හැමෝම එක ගෙදර ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ එක දවසක් රෑක ගේ ඇතුලේ ඇවිදින්න ජේක්ට ෆ්ලැට් එකේ කොරිඩෝවෙන් සද්දයක් ඇහෙන්න පටන් ගන්න නිසා දොර අස්සේ හැංගෙන ජේක් එළියේ මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා. එතකොටම ෆ්ලෙමිනුයි යාගේ වයිෆුයි අලුපාට ජැකට් එකක් දාගත්ත කෙනෙක්ව ඒගොල්ලන්ගේ ගෙදරට එක්කන් එනවා කියලා මේ ජේක් දකිනවා. ඒත් එක්කම අපිට පෙන්නන්නේ ටොෂියෝගේ ආත්මය ෆ්ලෙමින්ගේ ගේ ඉස්සරහා ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් ඒ විදිහට ටොෂියෝගේ ආත්මය ඇවිල්ලා එතන ඉන්න හේතුව කයාකොලගේ ගෙදරත් එක්ක මේ ෆ්ලෙමින්ලගේ පවුලේ කවුරු හරි සම්බන්ධ වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ අපිට මේ වෙලාවේදී ආවත් අපි තව ටිකක් මූවි එකේ ඉස්සරහට බලාගෙන යමු අපි හිතපු දේ හරියටම හරිද කියලා. කොහොම හරි ඊට පස්සේ ඒ සීන් එක එහෙම කට් කරලා අපිට පෙන්නන්නේ කැරන් ගැන කරදර වෙන ඕබි හොස්පිටල් එකට වෙලා ඉන්නවා. මේ වෙලාවේදී මෙතනට එන ඊසන් ඒ කියන්නේ කලින් ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් කරලා ඕබිට උදව් කරපු කොල්ලා ඕබි එක කතා කරන්න try කර ඉන්නවා. ඊසන් කියලා කියන්නේ මාධ්‍යවේදියෙක්. මෙයා ඇත්තටම කරන්නේ එක අద్භූත සිදුවීම් ගැන වාර්තා හොයලා ඒවා මීඩියා වලට දෙන එක නිසා තමයි දැන් මෙයා මේ කැරන්ගේ සිදුවීම් පස්සෙන්නොත් මේ විදිහට එන්නේ. කොහමද ඊසන් ඕබිගෙන් කැරන්ගේ මේ සිදුවීම ගැන විස්තර ඇහුවත් කිසිම දෙයක් නොකිය ඕබි මෙතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ අත් එහෙම ඇඳට තියලා බැඳලා ඉන්න කැරන්ගේ රූම් එකේ ලයිට්ස් එකපාරම ඔන් ඔෆ් වෙන්න පටන් ගන්නවා. මේත් එක්ක මෙතනට එන කයාකෝගේ ආත්මය කැරන්ගේ අතින් අල්ල ගන්න නිසා හොඳටම කලබල වෙන කැරන් අත් බැඳලා තියෙන ඒවත් ලිහාගෙන කාමරය ඇතුලේ දඟලන්න පටන් ගන්න නිසා ගාඩ්ලා ඇවිල්ලා කැරන්ගේ රූම් එකේ දොර අරිනවා. මෙලදී රූම් එකකින් එළියට පැන ගන්න කැරන් හොස්පිටල් එකේ දුව ඉද්දි කයාකෝගේ ආත්මය මේ හොස්පිටල් එකේ ස්ටාෆ් එක අතරම ඉන්නවා කියලා කැරන් දකිනවා. මේ සීන් එකට හොඳටම බය වෙන කැරන් දුවගෙන ඇවිල්ලා ආයේ දුවන්න තැනක් නැති නිසා හොස්පිටල් එකේ උඩම තට්ටුවක තියෙන බැල්කනි එකට වෙලා නතර වෙලා ඉද්දි කයාකෝගේ ආත්මය මෙතනින් මතුවෙන්න ගන්න නිසා බැල්කනි එකේ කෙළවරට යන කැරන් කයාකෝ දිහා බලන් ඉන්නවා. මේ වෙලාවේදී එකපාරම අතුරුදහන් වෙන කයාකෝගේ ආත්මය කැරන්ගේ පිටිපස්සෙන් මතුවෙලා කැරන්ව අල්ලගද්දිම හොස්පිටල් එකේ පහලින් ඕබි ඊසනුයි එළියට එනවා. මේ වෙලාවේදී මේ දෙන්නේ ඉන්න ඉස්සරහටම උඩ තට්ටුවේ ඉඳලා කැරන්ව බිමට වැටලා කැරන් එතරම් මැරලා යනවා. මේක දකින්න ඕබි කෑ ගහ ඉද්දි බොඩි එක දිහා බලන ඊසන්ට කැරන් එක්කම ඉන්න කයාකෝගේ ආත්මය දකින්න හම්බ වෙනවා. ඕගොල්ලන්ට මතක ඇති මේකේ පළවෙනි මූවි එකේ පීටර් සූසයිඩ් කරගත්ත සීන් එක. ඒත් මේක බලද්දි අපිට පේනවා කයාකෝගේ සාපේ වැදුණු පීටර්වත් කයාකෝ මේ විදියට තමයි මරලා ඇත්තේ කියලා. කොහොමද මේ කැරන්ගේ මරණයත් එක්ක ද ග්‍රජ් පළවෙනි මූවි එකේදී කයාකෝගේ ගෙදරට ගිය මේ සාපේට ගොදුරුණු හැමෝම මැරිලා ගියා. මේ සීන් එකෙන් පස්සේ අපිව ආයෙමත් අරගෙන එන්නේ අර ස්කූල් එකේ ඉගෙන ගන්න ගෑනු ළමයි 3 දෙනා ළඟට. ක්ලාස් එකේ වැඩ කරගෙන ඉන්න ඇලිසන්ගේ ඩෙස්ක් එක යටින් කළු පෝසේ මතුවෙලා ක්ලාස් එකේ ඉස්සරහට ඇවිදගෙන යනවා කියලා දකින ඇලිසන් එයාගේ ඩෙස්ක් එක යට බලද්දී ටොෂියෝගේ ආත්මය ඉන්නව දැකලා එයා හොඳටම බය වෙලා පුටුවෙන් නැගිටිනවා. ඒත් මේ ඉන්නේ ක්ලාස් එකේ කියලා මතක් වෙන ඇලිසන් උණු දෙයට අනිත් අයට සෝරි කියලා ආයෙම වාඩි වෙද්දී මේ කළු පෝසාව මියුකිටත් පේන්න පටන් ගන්නවා. ඒ වගේම ආෆ්ටර් ස්කූල් ස්පෝර්ට් ප්‍රැක්ටිස් ඉන්න චාන්සා වොෂ් එකක් දාන ගමන් ඉද්දි චාන්සාගේ ඔළුවෙන් කළු පාට කෙස් වගේ මතුවෙලා ඒව චාන්සාගේ අතේ පැටලෙන්න ගන්න නිසා චාන්සාට ටිකක් බය වෙනවා. මොකද චාන්සාගේ කෙස් ගස් කහපාට නිසා. කොහමද ඉතින් වොෂ් එකක් දාගෙන චේන්ජ් කරන්න එන චාන්සාට එක තැනකින් මොකද්ද අමුත්තක් දැනෙන්න ගන්න නිසා මෙයා ඒ පැත්ත ටික වෙලාවක් බලාගෙන ඉන්නවා. ඔයලාදී එකපාරටම මෙතනින් මතුවෙන කයාකෝගේ ආත්මය චාන්සාගේ පැත්තට එද්දිම හොඳටම බය වෙන චාන්සා මෙතනින් දුවනවා. චාන්සා මේ වෙලාවේ කොච්චර බය වෙනවද කිව්වොත් චාන්සාට මෙතනම මුත්‍රාත් පිට වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ එදා කයාකෝගේ ගෙදරට ගිය මේ 3 දෙනාටම දැන් කයාකෝගේ ශාපේ වැදිලා තමයි තියෙන්නේ. ඊට පස්සේ එදා මයිකල් එක්ක නයිට් එක එකට ගත කරන්න ප්ලෑන් කරන මියුකි රූම් එකකුත් බුක් කරගෙන මයිකල් එක්ක රූම් එකට ගියාම වොෂ් එකක් දාන්න ගියේ මයිකල් එනකම් මියුකි බෙඩ් ෂීට් එකත් පොරවගෙන බලාගෙන ඉන්නවා. කොහමරි මේ වෙලාවේදී බෙඩ් ෂීට් එක ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා දැනිලා මේ මයිකල් කියලා හිතන මියුකි මයිකල්ට ඔක නවත්තන්න කියලා වොෂ් රූම් එක පැත්ත බලද්දි තමයි මියුකිව දෙලව රත් වෙන්නේ. මොකද ඇත්තටම මයිකල් තාමත් වොෂ් රූම් එකේ නිසා. කොමරි මේ සිදුවීමත් එක්ක හොඳටම බය වෙලා ගැහි ඉන්න මියුකිගේ පිටිපස්සෙන් මතුවෙන කයාකෝගේ ආත්මය මියුකිව ඇදලා ගන්නවත් එක්කම මියුකිව මෙතනින් අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ ඉතින් මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නැතුව වොෂ් එකක් දාගෙන එන මයිකල් මියුකිව රූම් එකේ හැමතැනම හෙව්වත් මයිකල්ට මියුකිව නම් හම්බ වෙන්නේ නැහැ.
ඊට පස්සේ කැරන්ගේ මරණය ගැන ඕබි දුක් වෙවි ඉන්න අතරේ මේ සිදුවීම ගැන විස්තර හොයන ඊසන් රහස් පරීක්ෂක නකගාවා මේ කයාකෝගේ ගෙදර ගැන කරපු ටීවී ප්‍රෝග්‍රෑම් එකක් බල ඉන්නවා. කොහමරි මේකේ ඉන්න ඇනවුන්සර් මේ ළඟදී කයාකෝගේ ගෙදර නැති වුණ එමාගේ පවුල අයගේ විස්තර ඇහුවත් මේ වෙලාවේදී නකගාවා මට ඒ ගැන විස්තර කියන්න බෑ කියලා ඇනවුන්සර් කියනවා. හැබැයි මේ විදිහට නකගාව කියන එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනෙන ඊසන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මේ කොටස zoom කර රිවයින් කරලා බලන්න පටන් ගද්දි තමයි ඊසන් දකින්නේ මෙතන පිටිපස්සේ කයාකෝගේ ආත්මය ඉන්නවා වගේම මේ වෙලාවේදී නකගාව උත්තර දුන්න සවුන්ඩ් එකත් වෙනස් කරලා කියලා. මේ සීන් එක නිසා බය වෙන ඊසන් ටීවී එක ඕෆ් කරලා දැම්මත් ඕෆ් කරපු ටීවී එකේ ස්ක්‍රීන් එකෙන් කයාකෝගේ ආත්මය ඊසන්ට පේන නිසා මේ වෙලාවේ නම් ඊසන් ටිකක් බය වෙනවා. කොහමද ඊළඟ දවසේ උදේ ඊසන් ඕබිව හම්බ වෙන්න ආවම එදා කයාකෝගේ ගෙදර ගිනි ගනිද්දි ඔයා නේද අපේ අක්කා කැරන්ව එකෙන් එළියට ගත්තේ කියලා අහන ඕබි මට පොලිසියෙන් හැමදේම කිව්වා කියලා ඊසන්ව ඕබි දැන් ඉන්න කැරන්ගේ ගේ ඇතුළට අරගෙන මේ දෙන්නම වෙච්ච සිදුවීම් ගැන වැඩිදුර කතා කරන්න පටන් ගන්නවා. ඊසන්වත් කලින් කයාකෝගේ ගෙදරට ගිහින් තියෙන නිසා තමයි කයාකෝගේ ආත්මය ඊසන්ටත් කීප සැරයක් පේනුනේ කියලා ඔයගොල්ලන්ට දැන් පැහැදිලි වෙනවා ඇති. ඊළඟට අපිව ආයෙම අරගෙන එන්නේ ෆ්ලැට් එකේ ජීවත් වෙන ජේක් ළඟට. ජේක් රෑ නිදාගෙන ඉද්දි කොරිඩෝ එක පැත්තෙන් සද්දයක් ඇහෙන නිසා ගිහින් බැලුවම එදා ෆ්ලෙමින් එක්කගෙන ආව අලු පාට ජැකට් එකක් දාගත්ත කෙනා ෆ්ලැට් එකේ කොරිඩෝව දිගේ ගබඩා කාමරේ පැත්තට යනවා දකින්න ජේකුත් මේ පිටිපස්සෙම යන්න පටන් ගන්නවා. කොහමරි ගබඩා කාමරේට එන අලු ජැකට් එක දාගත්තු කෙනා ගබඩා කාමරේ තියෙන පත්‍ර වගේකුත් අරගෙන එන්න හැරෙද්දි මෙයා පිටිපස්සේ ආව ජේක් ඉක්මනට හැංගිලා මේ කෙනා දිහා බලාගෙන ඉන්නවා. මේලාදී අලු ජැකට් එක දාගත්ත කෙනාට පිටිපස්සෙන් තව දෙන්නෙක් ඇවිදගෙන යනවා කියලා ජේක් දැක්කත් ඒ දෙන්නගේ සපත්තු විතරයි ජේක්ට පේන්නේ. ඒක නිසා ඊළඟ දවසේ උදේම ජේක් මේ ගැන ලේසියට කියන්න හදද්දිම මෙතෙන්ට ට්‍රිෂ් එන නිසා ජේක් කියන්න හැදුව කතාව එහෙම නවත්තලා දානවා. ඊට පස්සේ ලේසි එක ෆ්ලැට් එකෙන් එළියට එන ජේක් ෆ්ලෙමින්ගේ ගෙදර ජනෙල දිහා බලද්දි අලු පාට ජැකට් එකක් දාගත්ත කෙනා එයාගේ රූම් එකේ ජනෙල් වලට කලින් දවසේ ගෙනාව පත්තර අලවනවා කියලා ජේක් දකිනවා. ඊට පස්සේ කයාකෝගේ ගෙදර ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා බලන්න යන ඊසනු යෝබි ළඟට තමයි අපිව අරගෙන එන්නේ. ඕබිව ඉතින් ගේට් එක ළඟ තියලා කයාකෝගේ ගෙදර ඇතුළට යන ඊසන් කයාකෝ ඉන්නවා කියන සිවිලිම තියෙන රූම් එකට ඇවිල්ලා සිවිලිමුට නගින්න පුළුවන් තැන දිහා බලද්දි කවුරු හරි මෙතන දොර ටේප් වලින් අලවලා තියෙනවා කියලා දකින ඊසන් මේ ටේප් ටික ගලවලා දාලා දොර අරිද්දිම එළියට වෙලා ඉන්න ඕබි මේ ගෙදර තියෙන ජනේලකින් කයාකෝගේ ආත්මය ගෙදර ඇතුළේ ඉන්නවා කියලා දකිනවා. මේ නිසා ඊසන්ට කරදරයක්ද දන්නෙත් නැහැ කියලා ගේට් එකෙන් ඇතුළට ඕබි එද්දිම සිවිලිමුට නගින්න පුළුවන් තැන දොර අරගන්න ඊසන්ට දකින්න හම්බ වෙන්නේ මූවි එකේ ස්ටාර්ට් එකේදීම ඇලිසන් දැක්ක කයාකෝගේ ඩයරි එක. මේක අතර අරගෙන ඊසන් මේ දිහා බල ඉද්දි ගේට් එකෙන් ඇතුළට ආව ඕබි මිදුල හරියට වෙලා ඉන්නකොට එකපාරට මතුවෙන කයාකෝගේ ආත්මය ඕබිව මේ ගේ ඇතුළට ඇදලා ගන්නවා. මේ වෙලාවේදී පහලින් ඇහෙන සද්ද මොකද්ද බලන්න දුවගෙන එන ඊසන් ඔයයි ඇතුළට ආව කියාගෙන ඕබිවත් එකගෙන මේ ගෙදරින් එළියට යනවා. ඊට පස්සේ අපිව ආයෙමත් අර ගෑනු ළමයි තුන්දෙනාගේ ස්කූල් එකට අරගෙන එනවා. මේ ස්කූල් එකේ කවුන්සලින් කරන ඩෙලා මැඩම් චාන්සර් කවුන්සලින් රූම් එකට එන්න කියලා මේ වෙලාවේ මෙතන ඉන්න ඇලිසන්ව චාන්සර් පෙන්නලා ඔයා මියුකිවයි ඇලිසන්වයි එක්කගෙන කයාකෝගේ ගෙදරට ගියාද කියලා අහනවා. මේත් එක්කම ඇලිසන්ගේ මූණ දිහා බලන චාන්සර්ට මේ වෙද්දිත් මියුකි අතුරුදහන් කියන ඇලිසන් ඇයිවා මාව එතනට එක්කගෙන ගියේ කියලා මෙයාට හොඳටම බැනලා මේ රූම් එකෙන් එළියට යනවා. චාන්සර් ඔයලාදී මෙතනම ඉන්න කියලා ඩෙලා මැඩම් ඇලිසන්ගේ පිටිපස්සෙන් යද්දි මියුකිට ඔයා කොහෙද ඉන්නේ කියලා මැසේජ් එකක් දාන චාන්සර් ඩෙලා මැඩම්ගේ ටේබල් එකේ වාඩි වෙලා මෙතන තියෙන ටේබල් ලෑම්ප් එක නිකන් ඔන් ඔෆ් කර ඉන්නවා. මේ වෙලාවේදී එකපාරටම ඕෆ් වෙන ටේබල් ලෑම්ප් එක ආයෙ ඔන් වෙන්නේ නැති නිසා ප්ලග් පොයින්ට් එකේ අවුලක්ද බලන්න චාන්සර් මේසේ යටට යද්දි මේ දැන් වැඩ කරපු ලෑම්ප් එකේ ප්ලග් එක කවුරු හරි ගලවලා දාලා තියෙනවා කියලා මෙයා දකිනවා. ඉතින් මෙයා ඒක ආයෙ ගහන්න හදද්දි මෙතනින් කවුරු හරි දුවගෙන යනවා කියලා දකින චාන්සර් බය වෙලා ඉද්දි ටේබල් එක උඩ තියලා තියෙන චාන්සර්ගේ ෆෝන් එකත් මේ වෙලාවේ රින් වෙන්න පටන් ගන්නවා. කොමරි බය වෙලා ඉන්න චාන්සර් මේසේ යට ඉඳලම උඩ තියෙන ෆෝන් එක ගන්න හදද්දි චාන්සර් අහුවෙන්නේ ෆෝන් එක නෙමෙයි ටොෂියෝගේ කකුල. මේකත් එක්ක මේ ටේබල් එකත් හෙලවෙන්න පටන් ගන්න නිසා මේසේ යටින් එළියට එන චාන්සර් ටේබල් එක හෙලවෙන එක නතර වුණාට පස්සේ කෝල් එක එන්නේ මියුකිගෙන් කියලා දකින්න නිසා මේ කෝල් එක ආන්සර් කරනවා. ඒත් චාන්සර් ඇහෙන්නේ හැමදාම කයාකෝගේ ගෙදර ඇහෙන අද්භූත හඬ නිසා මෙයා හොඳටම බය වෙලා මෙතනින් එළියට දුවලා ෆෝන් බූත් එකකින් මියුකිට කෝල් එකක් ගන්නවා. ඒත් මේ වෙලාවෙදිත් ෆෝන් එකෙන් අර අද්භූත හඬම ඇහෙනවත් එක්කම මෙතනට එන ටොෂියෝගේ ආත්මය චාන්සර්ගේ කකුල් දෙක අල්ල ගන්නවා. ඊට පස්සේ මේ වෙලාවේදී මෙතනට එන කයාකෝගේ ආත්මය කලින් මියුකිව වගේම චාන්සර්වත් අරගෙන යනවා. ඊළඟට අපිට පෙන්නන්නේ ඊසන් අර ඩයරි එක කයාකෝගේ ගෙදරින් අරගෙන ඇවිල්ලා ඕබි එක මේ ඩයරි එකේ තියෙන දේවල් ගැන විස්තර හෙව්වත් සමහර දේවල් මේ දෙන්නටම නොතේරෙන දේවල් නිසා මේකේ තියෙන දේවල් වැඩිතුර දැනගන්න ඊසන්ගේ යාළුවෙක් ළඟට ගිහින් මේ ඩයරි එකේ තියෙන දේවල් ගැන වැඩි විස්තර හොයාගන්නවා. කොහොමද මේ ඩයරි එක මාර්ගයෙන් මේගොල්ලන් දැනගන්නවා කයාකෝගේ අම්මා යంత్ర මන්ත්‍ර පාවිච්චි කරලා ආත්ම පළවා හරින කෙනෙක් කියලා.
ඉතින් දැන් මේගොල්ලන් කයාකෝගේ ආත්මය නවත්තන්න කයාකෝගේ අම්මගෙන් උදව් ගන්න පුළුවන් කියලා කයාකෝගේ අම්මා ඉන්න තැනත් කොමරි අර යාළුවාගේ මාර්ගෙන් හොයාගෙන ඊළඟ දවසේ උදේම එහෙට යමු කියලා ඊසන් ඕබිවත් එක්කගෙන එයාගේ ගෙදරට එනවා. කොමරි ගෙදර ආව ඊසන් කයාකෝගේ අම්මගේ ගෙදර තියෙන තැනට යන්න හොඳම විදිය මොකද්ද කියලා හොය ඉද්දි ඕබිට නිින්ද ගිහින් ඉන්නවා කියලා දකින ඊසන් කයාකෝගේ අම්මගේ ගෙදර ඇඩ්‍රස් එකත් හරියටම හොයාගෙන තව මේ සිදුවීම ගැන වැඩි විස්තර හොයන්න කියලා ඊසන් එයා කයාකෝගේ ගෙදරදී කලින් ගැව්ව ෆොටෝස් ටිකක් බලන්න කියලා ෆොටෝස් තියලා තියෙන රූම් එකට යනවා. මේලදී මෙතන තියෙන එක ෆොටෝ එකක කළු පාට අద్భుත දෙයක් දකින්න ඊසන් මේක හරියට මොකද්ද කියලා බලන්න ඕන නිසා මේ ෆොටෝ එක වතුරට දාලා මේ ඡායාව පැහැදිලි කරගන්න try කරගෙන ඉද්දි එකපාර මේ ෆොටෝ එකෙන් මතුවෙන කයාකෝගේ ආත්මය ඊසන්ගේ පැත්තට එනවත් එක්ක මේ සීන් එක කට් කරලා දානවා. ඊළඟට කොමරි ඊළඟ දවසේ උදේ හැරෙන ඕබි ගෙදර හැමතැනම ඊසන්ව හොයලා එයා නැති නිසා ෆොටෝස් තියෙන රූම් එකට ඇවිල්ලා බලද්දි අර ෆොටෝ එකත් එක්කම ඊසන් වැටිලා ඉන්නවා කියලා දකිනවා. ඊළඟට ඊසන් ළඟට එන ඕබි ඊසන්ව බදාගනිද්දිම ඊසන්ගේ ඇඟ ඇතුලෙන් මතුවෙන කයාකෝගේ ආත්මය ඕබිව අල්ලගන්න try කරත් ඕබි මෙතනින් දුවගෙන යනවා. මේ වෙලාවේදී රූම් එකේ තියෙන ෆොටෝස් ඔක්කොගෙම කයාකෝගේ ආත්මය පේන්න පටන් ගන්නවා කියලා අපිට බලා ගන්නත් පුළුවන්. කොමරි මේ සීන් එකෙන් පස්සේ අපිව ආයෙමත් අරගෙන එන්නේ අර ෆ්ලැට් එකට. රෑ නිදාගන්න යන ජේක්ට ෆ්ලෙමින්ගේ ගෙදරින් ආයෙමත් අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්න නිසා මේ මොනවද කියලා බලන්න ෆ්ලෙමින්ගේ ගෙදරට එන ජේක්ට දකින්න හම්බ වෙන්නේ අලු පාට ජැකට් එක දාගත්ත කෙනා එයාගේ කොණ්ඩේ කප කප ඉන්නවා කියලා. ඒත් මේ වෙලාවේදී මෙතන ජනේල පැත්තෙන් අමුතු සද්දයක් ඇහෙන නිසා ජේක් ඒ පැත්ත බැලුවම මේ ජනේල වලට අලවල තියෙන පත්තර ආස්යෙන් කයාකෝගේ ටොෂියෝගේ යස් මතුවෙනවා කියලා දකින ජේක් හොඳටම බය වෙලා ලේසි ළඟට දුවගෙන ඇවිත් ලේසිටත් මේ ගැන කිව්වම ජේක්ව සනස වෙලා ලේසි ජේක්ව එයා ළඟින්ම නිදි කරව ගන්නවා. ඊට පස්සේ ඊළඟ දවසේ උදේ ෆ්ලෙමින්ගේ ගෙදරින් ඇහෙන සාද්දයක් අහගෙන ඉන්න ට්‍රිස් ටික වෙලාවකින් ඇවිල්ලා කෑම හදන්න පටන් ගන්නවත් එක්කම ඒ සීන් එක කට් කරලා දානවා. ඉතින් ඔන්න ඔය වෙලාවෙත් තමයි ට්‍රිෂ්යාගේ හස්බන්ඩ්ව මරන්න කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න. ඊළඟට අපිව ආයෙමත් ස්කූල් එකට ගේනවා. දැන් ඇලිසන් ඩෙලා මැඩම් ළඟට ඇවිල්ලා එදා කයාකෝගේ ගෙදර ගිය වෙලාවේ මම මොන හරි දැක්කා කියලා ඇලිසන් කියද්දි මමත් ඒ ගෙදරට පොලිසිය එක ගිහින් තියෙනවා කියන ඩෙලා මැඩම් ඒක නිකන් පාළු ගෙයක් විතරයි කියලා කියද්දි අපිට ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මේ ඩෙලා මැඩම්ටත් කයාකෝගේ ශාපේ වැදිලා ඇදිද කියලා. කොහමරි මේ වෙලාවේදී එහෙනම් ඒක ඔයාගේ පාසෙන්නුත් එන්න ගනිවි කියන ඇලිසන් කලින් මියුකිවයි චැන්සායිවයි එයා අල්ලගත්තා. දැන් මගේ පාසෙන්නුත් එනවා කියලා අඬන්න පටන් ගන්න නිසා ඔයා මොනවද මේ කියන්නේ? මියුකි චැන්සායි මෙතනම තමයි ඉන්නේ කියලා ඩෙලා මැඩම් කියනවත් එක්කම මියුකිගේ චැන්සායිගේ ආත්ම දෙක ඇලිසන්ට පේන්න පටන් ගන්නවා. මේක දැකලා බය වෙන ඇලිසන් ඩෙලා මැඩම් දිහා බලද්දි තමයි අපිට පේන්නේ ඇත්තටම මේ ඩෙලා මැඩම් කියන්නේත් ආත්මයක් කියලා. ඒ කියන්නේ ඩෙලා මැඩම්ටත් මේ ශාපේ වැදිලා කියලා මෙතනදිම අපිට පැහැදිලි වෙනවා. මේව දකින්න ඇලිසන් මෙතනින් දුවන්න පටන් ගන්නවත් එක්කම ඒ සීන් එක කට් කරලා අපිව අරගෙන එන්නේ කයාකෝගේ අම්මව හොයාගෙන එන ඕබි ළඟට. දැන් කයාකෝගේ අම්මගේ ගෙදර හොයාගෙන එන ඕබි කයාකෝ ගැන විස්තර ඔක්කොම කියලා කලිනුත් ඔයා ආත්ම අයින් කරලා මිනිසුන්ට උදව් කරලා තියෙන නිසා මේකටත් මොන හරි කරලා දෙන්න කියලා කියනවා. ඒත් ඒක මට කරන්න බෑ කියන කයාකෝගේ අම්මා මේ ශාපේ පටන් ගත්තේ ටකියෝ කයාකෝට වද දීලා මරලා දැම්ම දවසේ ඉඳලා කියලා කියනවා. එතකොටම මේක නතර කරන්න මගේ අක්කා කැරන් මේ ගෙදරට ගෙනිත් තිබ්බා කියලා ඕබි කියද්දි මේ ශාපේ ගෙදරත් එක්ක නෙමෙයි බැඳිලා තියෙන්නේ කියන කයාකෝගේ අම්මා කයාකොට ඕනේ එයා වගේම අනිත් අය දුක් විඳලා මැරනවා බලන්න විතරයි වගේම මේක කවදාවත් නතර කරන්න බෑ. එන්න මේ ශාපය වර්ධනය වෙලා මේ ශාපේ එක්ක ගැටෙන අයගේ වටේ ඉන්න අයවත් විනාශ කරන්න ගන්නවා කියලා කයාකෝගේ අම්මා කියනවා. මේ විදිහට කියලා ඉවර වෙලා ඕබි දිහා බලාගෙන ඉන්න කයාකෝගේ අම්මා ඔයා එක මෙහෙටත් අරගෙන ආවද කියලා ඕබිගෙන් අහද්දිම ඕබිට පිටිපස්සෙන් මතුවෙන කයාකෝගේ ආත්මය කයාකෝගේ අම්මවත් මරලා දානවා. ඇත්තටම කයාකෝගේ අම්මා ඕබිට නොකියුවට කයාකෝගේ අම්මත් කයාකෝ පොඩි කාලේදී එයාට කරදර කරලා තියෙනවා. කොහමද දැන් මේ සිදුවීම් ඔක්කොම දැකලා බය වෙලා ඕබි මේ ගෙදරින් යද්දී අපිව ආයෙමත් අර ෆ්ලැට් එකට අරගෙන එනවා. දැන් මේ ජේකුයි ලේසි එළියට ගිහින් මේ ෆ්ලැට් එකට එද්දී ෆ්ලෙමින්ගේ ගෙදර දිහා බලන ජේක් ඒ ගෙදර මොන හරි නරක දෙයක් තියෙන නිසා තමයි මේ ෆ්ලැට් එකට මේ විදිහට නපුර පැතිරිලා තියෙන්නේ කියලා කියද්දි මෙතනින් ජේක්වත් අරගෙන එන ලේසි ගෙදරට ඇවිල්ලා තාත්තවයි ට්‍රිෂ්වයි හොයන්න පටන් ගත්තත් මේ දෙන්නම පේන්නේ නැහැ. ඒක නිසා ජේක් රූම් එක බලන්න ගියාම තාත්තා ඔළුවෙන් ලේ පෙරාගෙන වැටිලා ඉන්නවා කියලා දැකලා කෑ ගහගෙන ලේසිව හොයාගෙන ආවත් ලේසිත් මේ වෙලාවේ බාත් ටබ් එකට වැටිලා මැරලා ඉන්නවා කියලා ජේක් දකිනවා. ඒත් එක්කම බාත් ටබ් එක ඇතුලේ මතුවෙන ට්‍රිෂ් ඊළඟ chance එක ඔයාගේ කියලා ජේක්ට කියනවත් එක්කම ට්‍රිෂ්ගේ පිටිපස්සෙන් මතුවෙන කයාකෝගේ ආත්මය ට්‍රිෂ්ව බාත් ටබ් එක ඇතුලට ගිල්ලලා දානවා. මේ වෙලාවේදී අපිට
අපිට තේරෙනවා ඇත්තටම මෙතන හිටියේ ට්‍රිෂ් නෙමෙයි ට්‍රිෂ්ගේ ආත්මය කියලා. ඒ වගේම මූවි එකේ ස්ටාර්ට් එකේදීම ට්‍රිෂ්යාගේ හස්බන්ඩ් පෑන් එකෙන් ගහලා මරලා දාන්නෙත් ට්‍රිෂ්වත් කයාකෝගේ ශාපයට ගොදුරු වෙලා තියෙන නිසා කියලා දැන් අපිට තේරෙනවා. කොහමද ඊට පස්සේ කයාකෝගේ ගෙදර ඉස්සරහට එන ඕබි එයාගේ අම්මට කෝල් එකක් දාලා කැරන් අපිව දාලා ගියා කියලා කොහමද මම මේක නවත්තනවා කියලාත් කියලා කයාකෝගේ ගේ ඇතුළට ඇවිල්ලා ඇයි මේ විදිහට මිනිසුන්ව මරන්නේ කියලා කෑ ගහලා අහද්දි පළවෙනි මූවි එකේ කැරන්ට පීටර්ව මැවිලා පෙනුනා වගේ ඕබිට කැරන්ව මැවිලා පේන්න පටන් ගන්නවා. මේ නිසා කැරන් පිටිපස්සෙන් උඩ තට්ටුවට එන ඕබිට දකින්න හම්බ වෙන්නේ ටකියෝ කැරන් පීටර්ට ආදරය කරන එක ගැන ලියලා තිබුණ ඩයරි එක කියව ඉන්නවා කියලා. ටකියෝ දිහා ඕබි බලාගෙන ඉන්නවා දකින්න ටකියෝ මීට අවුරුදු ගානකට කලින් කයාකෝව වද දීලා මරලා දැම්මා වගේම ඕබිවත් එයා මෙතනදිම මරලා දානවා. හැබැයි කයාකෝ තමයි ඔය ටකියෝගේ ස්වරූපයෙන් ඇවිල්ලා ඔබියෝ මරලා දැම්මේ කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. මොකද කයාකෝට තමයි මිනිසුන්ගෙන් පලි ගන්න ඕන වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ ආයෙමත් ෆ්ලැට් එකට අරගෙන එන අපිට පෙන්නන්නේ බාත් ටබ් එකේ ගිලිලා යන ට්‍රිෂෝ දකින ජේක් හොඳටම බය වෙලා ෆ්ලැට් එකේ කොරිඩෝ එකට ඇවිල්ලා දුවගෙන යද්දි අර අලුපාට ජැකට් එක දාගත්ත කෙනත් කොරිඩෝ එකේ දිගේ දුවගෙන ඇවිල්ලා එක තැනකදී බිමට වැටෙනවා. කොහමද මේක දකින ජේක් මෙයා ළඟට එද්දි තමයි අපිට පේන්නේ මේ ජැකට් එක දාගත්ත කෙනා තමයි ඇලිසන් කියලා. ඇත්තටම ඉතින් ඇලිසන් මේ ෆ්ලැට් එකට එනවත් එක්ක තමයි කයාකෝගේ ශාපය මේ ෆ්ලැට් එකට ඇවිල්ලා තියෙන්නේ වගේම ජේක්ගේ පවුල අයටත් ඒ විදිහට කයාකෝගේ ශාපයට නතු වෙන්න උනේ මේ හේතුව නිසා කියලා දැන් අපිට තේරෙනවා. ඒ මොකද කිව්වොත් කයාකෝගේ අම්මම කිව්වනේ මේ ශාපය එක්ක ගැටෙන අයගේ වටපිටාවේ ඉන්න අයවත් මේ ශාපය විසින් විනාශ කරලා දානවා කියලා. අන්න ඒක තමයි දැන් මෙතනත් උනේ. ඒ වගේම කයාකෝගේ අම්මට උනේත් ඒකම තමයි. අවසානට ජේක් ඇලිසන් ළඟ ඉද්දි ඇලිසන්ගේ ජැකට් එක ඇතුලෙන් මතුවෙන කයාකෝගේ ආත්මය ඇලිසන්ව වගේම ජේක්වත් අල්ලගනිද්දි මේ මූවි එක එන්ඩ් වෙලා යනවා. ඉතින් මේ මූවි එක බැලුවම අවසාන වශයෙන් අපිට තේරෙන්නේ කයාකෝගේ ශාපේ කවදාවත් ඉවර වෙන්නේ නෑ වගේම මේක එන්නෙන්නම් වැඩි වර්ධනය වෙලා මේ ශාපයත් එක්ක ගැටෙන හැමෝමවම ඒගොල්ලන්ගේ වටපිටින් ඉන්න අයත් එක්කම විනාශ කරලා දානවා කියලා. ෆිල්ම් එකේ ස්ටාර්ට් වුණ ගමන් අපිට පෙන්නන්නේ ග්‍රාජ් දෙවනි මූවි එකේ හිටපු ජේක් කියන ළමයා මෙන්ටල් හොස්පිටල් එකක ඉන්නවා. ඇත්තටම කලින් මූවි එකේදී කයාකෝගේ ආත්මයට එයාව අහු වුණා වගේ පෙන්නුවට එයා බේරිලා. කයාකෝ කියන්නේ කවුද කියලා ඔයගොල්ලන් දන්නවා මේකේ කලින් මූවිස් ටික බැලුවා නම්. ඒ කොහොම වුණත් ජේක් ඉන්නේ ලොකු මානසික පීඩනයක. එයා ඉතින් කලින් මෙහෙදි ගොඩක් දඟලලා තියෙන නිසා එයාව අලුත් රූම් එකකට මාරු කරලා තමයි තියෙන්නේ. ඒ ජේක් කියන්නේ එයා මගේ පවුලේ හැමෝම මැරුවා. දැන් අනිවාර්යයෙන්ම මාවත් මරයි. ඒක නිසා මාව තනි කරන්න එපා කියලා. ඒත් මේ ડોක්ටර් එහෙම එකක් නෑ. ඔයා බය වෙන්න එපා. අනික මෙතන කැම් එකෙන් හැමදෙස්සෙම ඔයා දිහා කවුරු හරි බලාගෙන ඉන්නේ. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා කියලා මේගොල්ලන් ජේක්ව මෙතන රූම් එකෙන් දාලා යනවා. ටික වෙලාවකින් ડોක්ටර් ගෙදර යනවත් එක්කම සිකියුරිටි සින්දුවකුත් අහන ගම සැරින් සැරේ කැම් එකෙන් ජේක් දිහා බලාගෙන තමයි ඉන්නේ. කොහමද ටිකකින් ජේක් ඉන්න තැන ලයිට් ඩිම් වෙන්න පටන් ගන්නවත් එක්කම එයාට තේරෙනවා කයාකෝගේ ආත්මය මෙහෙට ඇවිත් කියලා. ඒක නිසා මෙයා කැම්බල්ට කතා කර උදව් ඉල්ලන්න හැදුවත් සිකියුරිටි එකෙන් ඒක හරියන්නේ නැහැ. අවසානට කයාකෝගේ ආත්මය ජේක්ව අල්ලගෙන එයාව හතරවටේට විසිකරලා එයාගේ අතපය කඩද්දී සිකියුරිටි මේක දැකලා ડોක්ටර්ට ඉක්මනටම එන්න කියනවා. හැබැයි කාටවත් මේ ආත්මය නම් පේන්නේ නැහැ. ඒ ડોක්ටර් ඇවිත් ජේක්ගේ රූම් එකේ දොර අරිද්දිත් හොඳටම පරක්කු වැඩි. ජේකුත් ඉතින් මැරිලා. ඔන්න දැන් තමයි අපේ අද මූවි එක හරියටම ස්ටාර්ට් වෙන්නේ. දැන් අපිට පෙන්නන්නේ ජපානයේ ටෝකියෝ වල ඉන්න නාකෝ කියලා ගෑනු කෙනෙක්ව. එයා ඉතින් නිවුස් පේපර් එකකින් දකිනවා ජපානයේ මිනිස්සු අතර ගොඩක් ප්‍රසිද්ධ කයාකෝගේ ශාපයෙන් ඉතුරු වුණ ඇමරිකානු ළමයා දරුණු විදිහට තුවාල ලැබලා මැරිලා කියලා නිවුස් එකක්. මොන වුණත් මේ වෙලාවේදී නාකෝ කතා කරන දේවල් එක්ක අපිට තේරෙන්නේ කයාකෝගේ ශාපේ නවත්තන්න ක්‍රමයක් මෙයා දන්නවා කියලා. ඒ වගේම කයාකොට අයිති ඩයරි එකත් එයා ගාව දැන් තියෙනවා. ඉතින් එයා තීරණය කරනවා මේ ශාපය දැන් පැතිරීගෙන යන ඇමරිකාවල චිකාගෝ වලට ගිහින් ඒක නවත්තන්න. ඒත් එක්කම අපිට වෙන්නන ඇමරිකාවේ චිකාගෝ නුවර තියෙන එක අපාර්ට්මන්ට් එකක්. ඇත්තටම ඉතින් මේක තමයි අද මූවි එක පටන් ගනිද්දිම අපිට මැරනවා පෙන්නපු ජේකුයි එයාගේ පවුලේ අයයි ජීවත් වුණ අපාර්ට්මන්ට් එක. ඉතින් මේ ඉන්නේ ලීසුයි එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ුයි. ඇත්තටම ලීස්ගේ අයියා තමයි මේ අපාර්ට්මන්ට් එකේ මැනේජර්. ඒක නිසා ලීස්ගේ අයියා ගාව මේ හැම රූම් එකකම වගේ යතුරු තියෙනවා. ඉතින් මේ ලීස් කරන්නේ හැමතිස්සෙම වගේ එයාගේ අයියගෙන් යතුරු ටික හොරකම් කරගෙන කොහේ හරි රූම් එකක් හොයාගෙන එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක තනි වෙන එක. ඇත්තටම ජේක්ලගේ පවුලේ අයට වෙච්ච භයානක සිදුවීමත් එක්ක දැන් මේ අපාර්ට්මන්ට් එකට වැඩි කවුරුත් අලුතෙන් පදිංචියට එන්නේ නැහැ වගේම ඉන්න අයත් යනවා. ඒක නිසා මෙහි ගොඩක් ගෙවල් හිස්. ඒක නිසා මේගොල්ලන්ට හිතේ හැටියට සතුරු වෙන්නත් පුළුවන්. ඒත් මේගොල්ලන් මේ වෙලාවේදී වැරදිලා යන්නේ කලින් ජේක්ලගේ පවුලේ අය ජීවත් වෙච්ච ගෙදරට. ඒ වගේම ලීස් හදන්නේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක ළඟදිම නිව්යෝක් වලට යන්න. කොමර ටිකකින් මේගොල්ලන්ටම තේරෙනවා මේගොල්ලන් දැන් ඉන්නේ ජේක්ගේ පවුලේ අය හිටපු ශාපලත් නිවසේ කියලා. ඒක නිසා මේගොල්ලන් ඉක්මනට මෙහෙන් එන්න තීරණය කරනවත් එක්කම අපිට පෙන්වනවා ලීස්ගේ නාංගිව. එයාගේ නම තමයි රෝස් කියන්නේ. මෙලදී රෝස් බලගන්නේ ඒගොල්ලන්ගේ අසල්වාසියෙක් වෙච්ච ග්‍රේචල්. ටිකෙන් ලීස් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක එද්දි ලීස්ගේ බෝයිෆ්‍රෙන්ඩ් ඒ ගෙදරට ගියේ එක ගැන ලොකුවට හිතන්න එපා කියලා එයා එහෙන් යනවා.
ඊළඟ ලීස් ගෙදරට එනවත් එක්කම එයාගේ අයියා මැක්ස් උත් ගෙදරට එනවා. ඒ ගමන් මැක්ස් ග්‍රේචල්ට තෑන්ක් කරනවා රෝස්ව බලාගත්තට. ඒ වගේම මැක්ස් දන්නවා ලීස්යාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක තනි වෙන්න ඕන වුණාම හැමතිස්සෙම යතුරු ටික හොරකම් කරනවා කියලා. ඒක නිසා එයා ලීස්ගෙන් යතුරුත් ඉල්ලගෙන එළියට යනවා. ඇත්තටම ලීස්ගේ අම්මයි තාත්තයි නැති නිසා අයියා තමයි එයාවයි නංගිවයි බලාගන්නේ. මෙලදී රෝස් කොරිඩෝ එකේ එක පැත්තක් බලන් ඉඳලා ගෙදරට ඇවිල්ලා එක ටෝයි එකක් අරගෙන එක ලීස්ට පෙන්නලා පිරිමි ළමයි මේ වලට කැමති නේද අහලා ඒක දොර ඉස්සරහෙන් තියලා එනවා. ඊට පස්සේ ලීස් ඔයා කාටද ඒක තිබ්බේ ඇහුවම අලුත් පිරිමි ළමයට කියලා රෝස් කියනවත් එක්කම එහෙම අලුත් පිරිමි ළමෙක් මෙහෙට ආවේ නෑ කියන ලීස් ටෝයි එක බලද්දි දැන් ඒක එතන නෑ. ඒත් එයා ඒක ලොකුවට ගණන් ගන්නේ නෑ. දැන් කොහොම හරි මේ අපාර්ට්මන්ට් එකේම තව ගෑනු කෙනෙක් එයාගේ දුවවත් එක්කගෙන වෙන අපාර්ට්මන්ට් එකකට යන්න තමයි හදන්නේ. කොහොම හරි ඕක දකින අපාර්ට්මන්ට් එක අයිති කෙනා මැක්ස්ට කියනවා මේක හරියන්නේ නෑ මැක්ස්. ඔයාට හරියට මිනිස්සුන්ව මේකේ තියාගන්න බැරි නම් වැඩක් නෑ. මං කොහොමත් වෙන කට්ටියක් ඔයා වෙනුවට ළඟදිම ගන්නවා කියලා එයා කියනවා. එතකොට මැක්ස් කියනවා අනේ එහෙම කරන්න එපා. මං කොහොම හරි මේක මැනේජ් කරන්නම් කියලා. මොකද මැක්ස්ගේ ජොබ් එක නැති වුණොත් එයාට එයාගේ නංගිලාව බලාගන්න විදිහකුත් නෑ. ඊළඟට අපිට පෙන්නන්නේ මැක්ස්ලාගේ අපාර්ට්මන්ට් එකෙන් ගිය අම්මයි දුවයි අලුත් ගෙදරකට ඇවිත් ඉන්නවා. දැන් මේ අම්මා දුවට වොෂ් එකක් දාගන්න කියලා බාත් ටබ් එකේ ටැප් එක ඇරලා ටික වෙලාවක් මෙතන ඉඳලා ටවල් එක ගේන්න යනවා. ඔය අතරතුරම දුව වොෂ් එකක් දාගන්න යද්දි කයාකෝගේ ශාපේ ඒගොල්ලන්ටත් වැදිලා මේ දුවටත් ටකියෝගේ ආත්මය අතින් මැරෙන්න වෙනවා. ඒත් මැරුවා කිව්වට දුවගේ බොඩි එකම අතුරුදහන් වෙලා තමයි තියෙන්නේ. කලින් මූවිස් වල සමහර අය අතුරුදහන් වුණා වගේ. ඒ වගේම ජපානයේ ටෝකියෝ වල ඉඳන් කයාකෝගේ ශාපේ නවත්තන්න ඇමරිකාව වලට එන නාකොත් නවතින්න එන්නේ මේ අපාර්ට්මන්ට් එකටම තමයි. ඒ ගමන් එයා අමුතු විදියට කලින් ජේක්ලා හිටපු ගෙදර පැත්තත් බලාගෙන යනවත් එක්කම මැක්ස් ඒකට එහා පැත්තේ ගෙදර තමයි යාට ලෑස්ති කරලා දෙන්න හදන්නේ. ඒ ගමන් මැක්ස් එයාගේ නංගි ලීස්වයි රෝස්වයි නාකොට අඳුන්වලා දෙනවා. එතකොට මෙයා මැක්ස්ට ඔයාට තියෙන ලස්සන පවුලන්නේ කියන ගමන් මං ආයේ මෙහෙට එන්නම් කියලා එහෙන් යනවා. ඒ යන අතරතුර එයාට අමුත්තා දැනෙනවත් එක්කම කයාකෝගේ ආත්මය එයාවත් නෝට් කරගෙන තමයි ඉන්නේ කියලා අපිට පෙන්නනවා. ඒත් එක්ක මේ පුංචි රෝස්ට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයකුත් තියෙනවා. ඒත් ඒ රෝගී තත්ත්වය ගැන මැක්ස් රෝස්ට වැඩිය කියන්නෙත් නෑ වගේම රෝස්ගේ සමහර ටෙස්ට් වලට ලොකු වියදමකුත් යනවා. දැන් මැක්ස්ගේ ජොබ් එකත් කොයි වෙලාවෙ නැති වෙයිද කියලා එයා බයෙන් තමයි ඉන්නේ. මොන වුණත් මැක්ස් එයාගේ නංගිලා දෙන්නටම ගොඩක් ආදරෙයි. ඒ ගමන් මැක්ස් එයාගේ ජොබ් එක දැන් කොයි වෙලාවෙ නැති වෙයිද දන්නෙත් නෑ. ඒක නිසා රෝස්ව බලාගන්න ඔයාගේ උදව්වක් තියෙනවා නම් හොඳයි කියලා තමයි මැක්ස් ලීස්ට කියන්නේ. ඒත් ලීස් කියන්නේ එයා නිව්යෝක් වලට ගියොත් එයාට නංගිව බලලා දෙනවටත් වඩා මුදල් පැත්තෙන් උදව් කරන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න එපා කියලා. ඒත් මැක්ස් කියන්නේ එහෙමනම් ඕනේ නෑ. රෝස්ව බලාගත්තා නම් හොඳටම ඇති කියලා. මොකද රෝස් එන්න දුර්වල වෙන නිසා. ඊට පස්සේ එදා කොහොම හරි ලීස් බඩු වගේ පැක් කරන ගමන් ඉද්දි එයාට උඩ තට්ටුවෙන් සාද්දයක් ඇහිලා එයා ඒ පැත්තට ගියාම ජේක්ලා හිටපු ගේ ඇතුලේ ඉඳන් ගෑනු කෙනෙක් එළියට එනවා. ඇත්තටම ඒ තමයි ජේක්ට මෙන්ටල් හොස්පිටල් එකේදී ට්‍රීට්මන්ට් කරපු ડોක්ටර්. ඉතින් එයා ඒ ගැන ලීස්ට කියනවා. ඒ වගේම ජේක් මැරුණා කියලාත් එයා ලීස්ට කියනවා. මොකද ලීස් ඒක දන්නේ නැහැ. මොන වුණත් ඒ කතාවට ලීස්ට ටිකක් අවුල් යනවත් එක්කම හෙට දවසේ තමයි යාගේ අවසන් කටයුතු කරන්න කියලාත් මේ ડોක්ටර් කියනවා. ඒ ගමන් ડોක්ටර් අහන්නේ මෙහි තව කවුරු හරි පොඩි පිරිමි ළමෙක් ඉන්නවද කියලා. මොකද ජේක් නිතරම එහෙම කෙනෙක් ගැන කිව්වා කියලායි එයා කියන්නේ. එතකොටම ලීස් කියනවා එහෙම පිරිමි ළමයි කවුරුත් මෙහෙ නැහැ. හැබැයි මගේ නංගිත් පොඩි පිරිමි ළමෙක්ව දැක්ක කියලා කලින් කිව්වා කියලා එයා මේ ડોක්ටර් කියනවා. ඒත් එක්ක මෙතනට ලීස්ගේ බෝයිෆ්‍රෙන්ඩ් එනවත් එක්කම ලීස් එයාටත් මේ ડોක්ටර්ව අඳුන්වලා දීලා ජේක් මැරලා කියලාත් කියනවා. ඉතින් ડોක්ටර් ජේක්ගේ ගේ හොයන් ඇවිත් තියෙන්නේ ඒ ෆොටෝ ටික අරන් යන්න. ඉතින් එයා ඒවත් ගත්ත නිසා එහෙන් යනවත් එක්කම ලීස්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ට ආයෙමත් ලීස් එක තනි වෙන්න ඕන වුණ නිසා ලීස්ගේ බෝයිෆ්‍රෙන්ඩ් හතරවෙනි තට්ටුවෙන් ඉන්නම් කියනවා ලීස්ට යතුරු ටික ගේන්න කියලා. ඉතින් ලීස් යතුරු ටික අයියගෙන් හොරකම් කරන්න ගියත් ඒක හරියන්නේ නැති නිසා එයා ආයෙමත් උඩට එද්දි යාට අර පඩිපෙළ ගාව තිබිලා කලින් රෝස් එළියෙන් තියලා අතුරුදහන් වෙච්ච ටෝයි එක හම්බෙනවා. ඒත් එක්ක මෙතන උඩ ඉන්න ටොෂියෝගේ ආත්මෙ ලීස් දකිනවා. හැබැයි ලීස් එයාගේ පැහැදිලි වෙනසක් දැක්කත් එයා ඇත්ත ළමෙක් කියලා හිතලා එයා එක කතා කරන්න එයාට ලං වෙද්දි එයා එකපාරටම අතුරුදහන් වෙනවා. ඕකත් එක්ක මේ උනේ මොකද්ද කියලා ලීස් කල්පනා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කලින් රෝස්ව බලාගත්ත රෝස්ලගේ අපාර්ට්මන්ට් එකේම ඉන්න ග්‍රේචල්ව. ඉතින් එදා ග්‍රේචල් චිත්‍ර වගේක් ඇඳ ඇඳ ඉන්න අතරතුර එයා ගාවටත් කයාකෝගේ ආත්මය එනවා. එයාටත් ඉතින් කයාකෝගෙන් බේරෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්නන්නේ ලීස් ජේක්ගේ ડોක්ටර්ව හම්බ වෙන්න යනවා. එදා එයා දැකපු ළමයා ගැන එයාත් එක්ක කතා කරන්න. මොකද එයාත් ආවේ එදා ළමෙක් ගැන කතා කරන්න තමයි අපාර්ට්මන්ට් එකට. එයා ඉතින් ලීස්ට කියනවා ඒ ගැන වැඩිදුර කතා කරන්න එයාගේ ඔෆිස් එකට යමු කියලා. ඔය අතරතුරම ගෙදර තනියම සෙල්ලම් කරගෙන ඉන්න රෝස් ටොෂියෝගේ ආත්මය දැකලා බය වෙනවත් එක්කම රෝස්ට හොඳටම අසනීප වෙනවා. ඒ නිසා මැක්ස් එයාව හොස්පිටල් ගෙනියන්න තීරණය කරනවා.
කොමරි මේ වෙලාවේදී ජේක්ගේ ඩොක්ටර් කයාකෝගේ පවුලේ ෆොටෝ එකක් පෙන්නලා මේකේ ඉන්න ළමයාවද ඔයා දැක්කේ කියලා ලීස්ගෙන් ඇහුවම ලීස් ඔව් කියනවත් එක්කම ඩොක්ටර් කියනවා ඒ පවුලේ හැමෝම මැරිලා කියලා. ඒ වගේම මේ ඩොක්ටර් ඒගොල්ලන් මැරුණු විදියත් ලීස්ට කියලා ජේකුත් දැකලා තියෙන්නේ මේගොල්ලන්ව කියලා කියනවා. ඒත් එක්කම ජේක් කිව්වේ මේ හැමදේම පටන් ගත්තේ අපාර්ට්මන්ට් එකට ඇලිසන් කියන ගෑනු ළමයා ආවට පස්සේ කියලා ඩොක්ටර් කියනවා. ඉතින් ඔයගොල්ලන් ඇලිසන්ව දන්නව කලින් මූවි එක බැලුවා නම්. ඊළඟට එදා ලීස් ගෙදරට එද්දි රෝස් බය වෙච්ච එක ගැන මැක්ස් කිව්වම ලීස් රෝස් ගාවට ගිහිල්ලා එයාට අවුලක් නෑ නේද කියලා බලලා එයාට නිින්ද යනකම් එයාගේ කොණ්ඩේ බ්‍රෂ් කරනවා. ඉතින් එයාට නිින්ද ගියාම ලීස් එතනින් යනවත් එක්කම ඊළඟට ටොෂියෝගේ ආත්මේ රෝස්ගේ ඔළුව අත ගන්න පටන් ගන්නවා. ටිකකින් මේ වෙනස තේරලා නැගිටින රෝස් ටොෂියෝගේ ආත්මේ දැකලා හොඳටම බය වෙලා කෑ ගහගෙන මේ ගැන ලීස්ටත් ගිහිල්ලා කියලා එදා රෑ එයත් එක්ක නිදා ගන්නවා. කොහමද ඊට පස්සේ අපිට කයාකුගේ පවුල ගැන විස්තර හොය ඉන්න ඩොක්ටර්ව පෙන්නනවා. එයා ඉතින් මේ වෙලාවේදී CCTV වලින් දකිනවා කොරිඩෝ එකේ පොඩි ළමෙක් ඉන්නවා කියලා. ඉතින් එයා එතනට තනියෙන් ගිහින් බැලුවත් කවුරුත් පේන්න නැහැ. හැබැයි ටිකකින් කයාකුගේ ආත්මේ එතනට එනවා. කයාකෝව දැකලා බය වෙන ඩොක්ටර් එයාගේ කාඩ් එක යූස් කරලා එක එක රූම් වලට මාරු වෙවි හිටියත් එක තැනකදී එයාව හිර වෙනවා. ඒත් එක්කම එයාවත් කයාකෝ ඉවරයක් කරලා දානවා. දැන් ඉතින් මේ දවසේ ලීස් රෝස්වත් එක්කගෙන පාක් එකට යන්න හදද්දී ලීස් එක ටිකක් කතා කරන්න ඕනි කියන නාකෝත් ලීස් එකම පාක් එකට යනවා. රෝස් ඉතින් කිසිම අවුලක් නැතුව සෙල්ලම් කරන දිහා බලන් ඉන්න ලීස් එයාට එළියට ආවම කිසිම අසනීපයක් නැහැ කියලා කියනවා. එතකොටම නාකෝ කියනවා ඇත්තටම ප්‍රශ්නේ තියෙන ඔයගොල්ලන් ඉන්න තැන. ඒක දැනගෙනමයි මම මෙහෙට ආවේ කියලා නාකෝ කියනවා. ඒ ගමන් එයා කියනවා ජපානයේ තියෙන එක ශාපලත් නිවසක්. ඒකේ ශාපේ පැතිරෙන එක. ඉතින් ඒ ශාපේ පටන් ගත්තේ ඒ ගෙදර හිටපු කයාකෝ කියන ගෑනු කෙනාවයි එයාගේ පුතාවයි කයාකෝගේ මහත්තයා මරලා එයාත් මැරුණාට පස්සේ. දැන් ඒ ශාපේ ඔයගොල්ලන්ගේ අපාර්ට්මන්ට් එකට ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් ඒ කයාකෝගේ සහෝදරිය තමයි මම. ඇත්තටම මම දන්නවා මේ ශාපේ නවත්තන්න ඕනේ විදිය. ඒකට ඔයගොල්ලන්ගේ අපාර්ට්මන්ට් එකට ගිහින් පූජාවක් කරන්න ඕනේ. මොකද එහෙන් තමයි දැන් ශාපේ පැතිරෙන්නේ. ඉතින් ඒ දේ කරන්න මට ඔයාගේ රෝස්ගේ උදව් ඕනි කියලා එයා කියද්දි ලීස් එකට අකමැති වෙලා රෝස්වත් අරගෙන මෙතනින් යනවා. මෙලදී ග්‍රේචල්ගේ ගේ ඇතුලේ ලේ පාරක් එළියට එනවා දැකපු මැක්ස් ගේ ඇතුළට ගියාම රේචල් දරුණු විදිහට තුවාල වෙලා මැරලා ඉන්නවා දැකලා එයා මේක පොලිසියට ඉන්ෆෝම් කරනවා. ඊට පස්සේ එහෙට ලීස්ලාත් ආවට පස්සේ ඒගොල්ලොනුත් මේක දකිනවා. කොමරි මේ හැම ප්‍රශ්නයක්ම එක ලීස් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක නිව්යෝර්ක් යන්න හිටපු එකත් කැන්සල් කරනවා. ලීස්ගේ බෝයිෆ්‍රෙන්ඩ්නුත් මේ ප්‍රශ්නේ විසඳන්න එයාත් එක්කම එකට ඉන්න තීරණය කරනවා. දැන් අපිට පෙන්නන්නේ මැක්ස් වැඩක් කර ඉද්දි එයා එකපාරටම වෙනස් වෙනවා කියලා. හරියට නිකන් යම්කිසි ආත්මයක් එයාට ආවේශ වෙලා වගේ. ඊට පස්සේ ලීසුයි යාගේ බෝයිෆ්‍රෙන්ඩ්නුයි රෑ වෙලා අපාර්ට්මන්ට් එකට එද්දි රෝස් තනියම තමයි ගෙදරට වෙලා ඉන්නේ. රෝස් කියන්නේ මැක්ස් කොහෙටද මන්ද ගියා එයා ඉන්න තැන හරියටම දන්නෙත් නෑ කියලා. මේ වෙලාවේදී ඉතින් ලීස් යාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට එහෙනම් ඔයා ගෙදර යන්න කියලා කියන ගමන් ඇත්තටම මම ඔයාට ආදරෙයි කියලා කියනවා. ඒත් එක මෙයාත් ලීස්ට ඒකම කියලා එහෙනම් මං ගිහින් එන්නම් කියලා එයා යනවා. එයා ඉතින් ඔහොම යද්දි පඩිපෙළ හරියෙන් උඩට ළමෙක් දුවනවා වගේ දැකලා එයා එයාගේ පස්සෙන් ගිහින් නවතින්නේ අවසානට කලින් ජේක්ලා ජීවත් වුණ ගෙදර. ඒත් ඒ ලයිටුත් නෑ. ඒත් මේ කොල්ල වැඩිය හිතන්නේ නැතුව කවුද දිව්වේ කියලා බලන්න මේ ගේ ඇතුළට ගියාම එයාවත් මේ කයාකෝගේ ආත්මය බිලිගන්නවා. කොමරි මේ වෙලාවේදී මැක්ස් ඉන්නේ අපාර්ට්මන්ට් එකේ බේස්මන්ට් එකේ. ඔයලාදී මෙතනට එන අපාර්ට්මන්ට් එකේ අයිති කෙනා කියනවා මට වෙන කරන්න දෙයක් නෑ මැක්ස්. මම ඔයාව අයින් කරලා වෙන මැනේජර් කෙනෙක්ව ගන්නවා. හැබැයි ඔයාට මෙහි ඉන්න පුළුවන්. ඒත් අනිත් අය වගේ ඔයත් ගෙවන්න ඕනි කියලා මැක්ස්ට කිව්වම මැක්ස්ට තරහ ගිහිල්ලා මැක්ස් මේ මිනිස්සුන් හොඳ ෂොට් එකක් දෙනවා. එතකොට මේ මිනිස්සයා එතනින් තරහෙන් ගිහින් එයාගේ කාර් එකට නගිනවා. ඒත් දැන් ඒක ස්ටාර්ට් වෙන්නේ නෑ. ඉතින් මේක ස්ටාර්ට් කරන්න try කර ඉද්දි කාර් එක ඇතුලේ එහා පැත්තේ ෂීට් එකේ ඉන්න ටොෂියෝගේ ආත්මේ මේ මිනිස්සයවත් ඉවරයක් කරලා දානවා. කොහමරි ඊළඟ දවසේ උදේ ලීස් මැක්ස් ගාවට ඇවිත් ඊයේ දවස් තිස්සෙම ඔයා රෝස්වත් ගෙදර තනියෙන් දාලා කොයිද හිටියේ ඇහුවම වෙනද හරි සුහදව උත්තර දෙන මැක්ස් ගොඩක් කේන්තියෙන් තමයි උත්තර දෙන්නේ. එයාගේ හැසිරීම වෙනස් කියලා ලීස්ටත් තේරෙනවා. ලීස් ඉතින් මේ අපාර්ට්මන්ට් එකේ මොකක්ම හරි අවුලක් තියෙනවා. ඒක දිගටම මිනිස්සුත් මැරනවා. ඒ නිසා අපි මෙහින් යමු කිව්වම අපි නෙමෙයි යන්නේ. තමසු තමයි යන්නේ කියලා ලීස් කලින් පැක් කරපු ඇඳුම් එක්කම මැක්ස් එයාව ගෙදරින් එලවලා දානවා. ලීස්ටත් හිතා ගන්න බෑ මේ වෙලා තියෙන දේ. රෝස් ඇවිත් මොකද්ද ප්‍රශ්නය ඇහුවම මැක්ස් එයාටත් හොඳටම බෑන්ලා කාමරයට යනවා කියලා එයාව එලවලා දානවා. ඇත්තටම දැන් මේ ඉන්නෙත් මැක්ස් නන් නෙමෙයි. එයා ගෑඟට කවුරු හරි ඇතුල් වෙලා. ලීස් ඉතින් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට කෝල් ගත්තත් ඒකෙන් වැඩක් වෙන්නේත් නෑ. ඒ ගමන් ලීස්ට දැනගන්න හම්බ වෙනවා අර ඩොක්ටර්ත් මැරිලා කියලා.
මේලදී ලීස් කොරිඩෝ එකෙන් කලින් තිබ්බේ නැති විදිහේ බොඩි එකක් තියෙනවා දැකලා එතනට ගියාම එතන ඉන්නේ කයාකෝ. ඉතින් කයාකෝ මේ ලීස්ට ඇටැක් කරන්න ආවත් එකපාරට මෙයා අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ ඉතින් ලීස් උදව් ඉල්ලන්න යන්නේ නාකෝ ගාවට. දැන් ලීස් කියන්නේ මම මැක්ස්වයි රෝසයි අරන් මෙහෙන් කොහොම හරි යනවා කියලා. ඒත් නාකෝ කියන්නේ දැන් ඒකට පරක්කු වැඩි. මොකද ඔයගොල්ලෝ ශාපේ කොටසක් වෙලා ඉවරයි කියලා. ඉතින් නාකෝ කියන්නේ දැන් මේ ශාපේ නවත්තන්න එකම විදිය පූජාව විතරයි. ඒත් ඒකට රෝස් ඕනි කියලායි නාකෝ කියන්නේ. එතකොටම ලීස් මැක්ස් එයාව ගේන්න දෙන්නේ නැති වෙයි කිව්වම නෑ අපි කොහොම හරි රෝසෝ ගන්න ඕනේ. මොකද ඒ ඉන්නේ මැක්ස් නෙමෙයි කියලා නාකෝ කියනවා. ඊළඟට මේ ලීස් ෂේප් එකේ ගෙදර දොර ඇරලා හෙමීට රෝස්ට කතා කරලා මැක්ස් වෙන සිහියක ඉන්න නිසා ෂේප් එකේ රෝස්වත් ගෙනල්ලා ජේක්ලගේ පවුලේ අය ජීවත් වුණ ගෙදර පූජාව කරන්න පටන් ගන්නවා. හැබැයි නාකෝ පූජාව පටන් ගන්න කලින් මෙතන මොන දේ පෙනුනත් මොනව ඇහුනත් කලබල නොකර ඉන්න කිව්ව නිසා මේ දෙන මෙතන වෙන දේ විතරක් බලාගෙන ඉන්නවා. කොහමරි වැඩි වෙලාවක් යන්න කලින් කයාකෝගේ ආත්මෙත් මෙහෙට එනවා වගේම කයාකෝගේ ලේ වගේක් නාකෝ රෝස්ට බොන්න කියලා දෙනවා. ඕක කරොත් තමයි මේ ශාපේ නවත්තන්න පුළුවන් කියලා. ඒත් ඒකට ලීස් අකමැති වෙලා එයා රෝස්වත් අරගෙන මෙතනින් යන්න හදද්දි එතනට මැක්ස් එනවා. අතරම මැක්ස්ට ආවේශ වෙලා තියෙන ටාකියෝගේ ආත්මේ. එයා දැන් මේ නාකෝව මරන්නේද්දි නාකෝ එයාගෙන් බේරෙන්න එළියට දිව්වත් මැක්ස් එයාගේ කකුලක් කඩලා එයාගේ උගුරට දරුණු විදියට පිහියකින් ඇන්ලා එයාවත් එතරම් මරලා දානවා. දැන් ඉතින් ගේ ඇතුළේ ඉන්න ලීස් ගාවට කයාකෝගේ ආත්මේ දැන් ලං වෙද්දි මේ දෙන්න එහෙට මෙහෙට දුව ඉන්නවා. ඔය අතරෙම ලීස්ට එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ බොඩි එකත් හම්බෙනවා වගේම එයා ගොඩක් කවුල් ගිහින් එයා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ව බදා ගන්නවා. ඒත් දැන් එතන ඉන්නේ කයාකෝ. ඉතින් එයා ආයෙමත් ලීස්ව අල්ලගන්න එනවත් එක්කම මේ පාරනම් ලීස් කොටු වෙලා ඉන්නේ. දැන් ඉතින් මේක දකින්න රෝස් ලීස්ව බේරගන්න ඕනාවට කලින් බොන්න කියලා දුන්න කයාකෝගේ ලේ ටික බොනවා. මේලාදී කලින් කිව්වත් වගේ කයාකෝගේ ආත්මේ එකපාරටම අතුරුදහන් වෙලා යනවා. ඊට පස්සේ ලීස් රෝස්ව හොයද්දී එයා සිහිය නැති වෙලා ඉන්නව දකින්න ලීස් රෝස්වත් අරගෙන ඒගොල්ලන්ගේ ගෙදරට යන්න හදද්දී කොරිඩෝ එකේ ඉන්න මැක්ස්ුත් පියවිසියට ඇවිත් තමයි ඉන්නේ. ඒත් එයා කරලා තියෙන දේවල් එයාටවත් හිතාගන්න බෑ. ඊට පස්සේ ලීස් රෝස්වත් එක්කගෙන ගිහිල්ලා එයාට ඔක්සිජන් දීලා එයාවත් කොහමරි යථා තත්ත්වයට ගන්නවත් එක්කම එළියේ ඉන්න මැක්ස් ගාවට කයාකෝගේ ආත්මය ඇවිත් එයාගේ බෙල්ල කාලේ යව එතනම මරලා දානවා. ඊළඟ මැක්ස් කෑ ගහපු සද්දෙට එළියට එන ලීසුත් දකින්නවා මැක්ස් මැරිලා ඉන්නවා. ලීස්ටත් හරිම දුකයි. ඒත් කරන්න දෙයක්වත් නැහැ. අවසානට මෙහෙට පොලිසියනුත් ඇවිත් මෙහි විමර්ශන කරන්න ගන්නවා. දැන් මේ ලීස් රෝස්ට කියනවා දැන් හැම ප්‍රශ්නයක්ම ඉවරයි. මං හැමදාටම ඔයත් එක්ක ඉන්නවා කියලා. ඒත් අපිට පෙන්නනවා ඇත්තටම ලීස් බදාගෙන ඉන්නේ කයාකෝ කියලා. ඒ කියන්නේ රෝස් කයාකෝගේ ලේ බිව්ව නිසා දැන් කයාකෝගේ ආත්මේ රෝස්ගෙන් ඇගේ ඉන්නවා කියලා තමයි අවසාන කොටසෙන් අපිට නම් තේරෙන්නේ. ඉතින් අද මූවි එක ගැන ඔයාගේ අදහස අමතක නොකර පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඔයා අපේ channel එකට අලුත් මේ වගේ මූවිස් බලන්න ආස කියලා නම් ওই පහළ දෙන subscribe කියන බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක දැන් උනත් එකතු වෙන්න කියනවා. එහෙනම් මේ වගේ තවත් සුපිරි මූවි රිවිව් එකකින් සෙට් වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම සුබ දවසක්.